හරි. අයිබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. එතකොට අපි කතා කරගෙන යන්නේ සභාව නිෂ්පාදන පාඩම. එතකොට සභාව නිෂ්පාදන පාඩම යටතේ අපි එදා කතා කරා ප්‍රාථමික පරිවෘත්තජ සහ ප්‍රාථමික පරිවෘත්තජ ඊට පස්සේ ද්විතීයික පරිවෘත්තජ යම් ප්‍රමාණයක් ගැන සාකච්ඡා කරමින් හිටියා නේද? එතකොට ද්විතීයික පරිවෘත්තජ ගත්තම අපි කිව්වා මුලින්ම අපි ප්‍රාථමික පරිවෘත්තජ කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම ප්‍රාථමික පරිවෘත්තජ කියලා කියනවා කිව්වා මොකද්ද? ශාකයේ පැවැත්මට වර්ධනයට විකසනයට ඍජුවම දායක වෙන රසායනික සංයෝග එහෙම නැත්නම් කාබනික සංයෝග අපි කිව්ව මොනවා කියලාද? ප්‍රාථමික පරිවෘත්තජ කියලා. ඒ වගේම මේ ප්‍රාථමික පරිවෘත්තජ විකරණය හරි හැදෙන රසායනික සංයෝග එහෙම නැත්නම් කාබනික සංයෝග අපි කිව්වා ද්විතීයික පරිවෘත්තජ කියලා. එතන මේ ද්විතීයික පරිවෘත්තජ ප්‍රධාන ආකාර තුනක් යටතේ සාකච්ඡා කරගෙන යනවා කිව්වා. ඒකෙන් අපි කතා කරා පළවෙනියටම ටර්පිනොයිඩ් හා සගන්ධ තෙල්. ඊළඟට දෙවෙනියට කතා කරා ෆීනෝල් හා පොලිෆීනෝල්. අද අපිට කතා කරන්න තියෙන්නේ ඇල්කලොයිඩ් සම්බන්ධයෙන්. ඇල්කලොයිඩ්. හරිද? එතකොට නෑ අපි ටර්පිනොයිඩ් සගන්ධ තෙල් විතරයිනේ. හරි. ටර්පිනොයිඩ් හා සගන්ධ තෙල් විතරයි කතා කරලා තියෙන්නේ. පීනෝල් හා පොලිෆීනෝල් සහ ඇල්කලොයිඩ් කියන කොටස් දෙකම සාකච්ඡා කරන්න තියෙනවා. හරිද? එතකොට මේ දැන් සගන්ධ තෙල් ගැන සාකච්ඡා කරද්දී ටර්පිනොයිඩ් ගැන සාකච්ඡා කරද්දී අපි කිව්වා ඒවා ශාකවල හට ගන්න දේවල් ගොඩක් අපි ශාකවල ටිකක් කතා කරා. සගන්ධ තෙල් ආශ්‍රිතව කතා කරද්දී පැංගිරි තෙල්, කරාබු තෙල්, කුරුණු තෙල් ආදී වශයෙන් ටිකක් සාකච්ඡා කරා. එහෙනම් අපි යමු පීනෝල් හා පොලිෆීනෝල් කියන එකට. හරිද? මේ පීනෝල් හා පොලිෆීනෝල් කියන එක ළමයි ඒවා තියෙන්නේ මොනවද? තේ කොළ ගත්තොත් තේ කොළ වල තියෙනවා පීනෝල් හා පොලිෆීනෝල් අඩංගු සංයෝග. ඊළඟට කෝපි වල අපි කියනවා කැෆේන් තියෙනවා නේද? තේ කොළ වල කැෆේන් තියෙනවා. හරි. ඊළඟට කොකෝවා බෙරි වර්ගයේ ශාක කියලා කියන්නේ. ඔන්න ඔය වගේ අපිට ගන්න ඊළඟට ඕක් වගේ ශාකවල හරිද? ඒ කියන්නේ ඕක් ගෙඩිවල ඒ වගේ අපිට ගන්න පුළුවන් ඔන්න ඔය දේවල් වල මේ ඔන්න අඩංගු වෙලා තියෙනවා පීනෝල් හා පොලිෆීනෝල් කියන සංයෝග. පැහැදිලිද වැඩි? එතකොට අපි බලමු මේක තියෙනවා තේකොළ, කෝපි, කොකෝවා සහ මිදි ආදී බෙරි වර්ගවල පීනෝල් සහ පොලිෆීනෝල් අඩංගු වන අතර මේවා අඩංගු ආහාර අනුභව කිරීම සෞඛ්‍යයට හිතකර වේ. අපි බලමු ඇයි මේවා සෞඛ්‍යයට හිතකර වෙන්නේ? එකක් තමයි ළමයි ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා මේකේ. ප්‍රතිඔක්සිකාරක ගුණය කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණය කියන්නේ අර ඔක්සිකරණය අහිතකර විදිහට ඔක්සිකරණය වීම නිසා සිදුවෙන හානි තියෙනවා. මොකද මේ ඔක්සිකරණය කියලා කියන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ශරීරයට අවශ්‍ය ශක්තිය උත්පාදනය කරගන්න හරිද? අර වායුගෝලයේ තියෙන ඔක්සිජන් සමග ග්ලූකෝස් ප්‍රතික්‍රියා කිරීමක් සිදු කරනවා. වායුගෝලයේ තියෙන ඔක්සිජන් ඒ කියන්නේ අපේ ශ්වසන මාර්ග ඔස්සේ ශරීරගත වෙලා සෛල තුලදී අන්න මොකද කරන්නේ? සෛල තුලදී ඒවා ග්ලූකෝස් එක්ක ප්‍රතික්‍රියා කරලා ශක්තිය කාබන් ඩයොක්සයිඩ් බවට පත් කරනවා. ඒතර ශක්තිය ලබාගෙන අපි කියන ATP වල ශක්තිය ගබඩා කරනවා නේද? ඒතර ATP නිෂ්පාදනය කරනවා. ඒතර මේ ශක්තිය ලබා ගන්න මොකද කරන්නේ? ඔක්සිජන් එක දහනය වීමක් සිද්ධ වෙනවා. ග්ලූකෝස් ඔක්සිජන් එක සිදු කරන ප්‍රතික්‍රියාවක් අපි කියනවා දහනයක් කියලා. හරිද? එතකොට දැන් මෙතෙන්දි වෙන්නේ මෙහෙම දෙයක්. හරිද? දැන් ඔය ඔක්සිකරණය කියන එක ඔක්සිකරණය වළක්ව ගන්නවා කියන්නේ මෙහෙම කතාවක්. මොකක්ද නේද මේ දැන් හිතන්න ඔක්සිකරණය වෙනකොට දැන් සමහර අවස්ථාවල ඔය ක්‍රියාවලිය නිසා ඒ කියන්නේ ග්ලූකෝස් එක්ක ප්‍රතික්‍රියා කිරීම නිසා ඇතැම් අවස්ථාවන් වලදී හැදෙනවා මුක්ත කණ්ඩක සහිත ඔක්සිජන්. ඒ කියන්නේ නිදහස් මුක්ත කණ්ඩක නිදහස් රැඩිකල් ඉලෙක්ට්‍රෝන නිදහස් රැඩිකලුන් කියලා කියනවා. නැත්නම් මුක්ත කණ්ඩක සහිත මේ ඔක්සිජන් පාණු අණු හැදිලා තියෙනවා. එතකොට යාළගේ ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. කියන්නේ ඔක්සිජන් යාගේ ඔක්සිජන් පරමාණුවක් ගත්තාම යාගේ එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. මේ නිසා එයා මොකද කරන්නේ බලහත්කාරයෙන් අර ප්‍රෝටීන් වල එහෙම නැත්නම් වෙන DNA වල තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. හරිද? නිකන් උදාහරණයක් මම මේක පොඩ්ඩක් කියන්නම් මේ දැන් හිතන්නකෝ ඇපල් ගෙඩියක් අපි පොතු ඇරලා වායුගෝලයේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇපල් ගෙඩියක් පොතු ඇරලා වායුගෝලයේ තිබ්බහම ටික වෙලාවක් යනකොට කහට පිපෙනවනේ. ඔය ඒ නිසානේ මම හිතනවා දැන් සීනි සිරප් වල එහෙම දානවා. මම හිතන්නේ BST කරන ළමයි ඔය ගැන හොඳට දන්නවා. ඒතකොට සීනි සිරප් වල එහෙම දාලා ඒවා ඒතකොට කල් තියාගන්න ඒ අර කහට පිපෙන එක වළක්වා ගන්න පුළුවන් මම හිතන්නේ. හරි. ඒතකොට සීනි සිරප් මට මතක විදිහට. හරි. ඒතකොට ඒ වගේ දාලා කල් තියාගන්න ඔය
කහට පිපෙන ගතිය වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් ඔය ආහාර නරක වෙන එක, තෙල් මුඩු වෙන එක. එතකොට මේ දේවල් සඳහාත් ඔය කියන ඔක්සිකරණය කියන එක බලපානවා. එතකොට මේ ඔක්සිකරණය කියන එක වළක්වා ගන්න මේ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා මෙන්න මේ කියන පීනෝල් සහ පොලිෆීනෝල් වල. පීනෝල් සහ පොලිෆීනෝල් වල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. ඒ වගේම තමයි මෙයාලගේ තියෙනවා තව මේ පිළිකා නාශක ගුණයක්. ඔය බලන්න මේ සාමාන්‍යයෙන් කඳුකරේ. හරි? විනාඩියක් ගන්න. හරි මේ උතර මම කියකින්දී ඔය කඳුකරේ ජීවත් වෙන ගොඩක් කට්ටිය නිතර නිතර තේ බොනවනේ. මොකද මේ පැත්තේ සීතලයි. ඒ නිසා නිරන්තරයෙන් ඒගොල්ලෝ තේ බොනවා. ඒතකොට මේ තේ බීම නිසා අන්න යාළගේ මේ පිළිකා හැදීමේ සම්භාවිතාවය අඩුයි කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ කඳුකරේ කට්ටිය පිළිකා හැදීමේ සම්භාවිතාවය අඩුයි. මේ තේ වලට තියෙනවා මේ තේ වල තියෙනවා ළමයි පිළිකානාශක ගුණය. තේරුණාද? මේ තේ වල ඒතකොට ගත්තොත් එimhe ඒතකොට ප්‍රතිඔක්සිකාරක ගුණය. හරි ඔය තේ වල ඒතකොට ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා මම මේ බැලුවා මගේ ෆයිනල් ඉයර් රිසර්ච් එකේදී රබර් වලට සාමාන්‍ය අපි රබර් නිෂ්පාදනයේදී හරිද බහුවයක් කොටසේ කතා කරනවා ඒක රබර් නිෂ්පාදනයේදී රබර් ආශ්‍රිත නිෂ්පාදනයේදී ඔය රබර් වර්ගලයිස් කිරීමේ ක්‍රියාවලියේදී අපි ඒකට එකතු කරන ප්‍රතිඔක්සිකාරක. ඒතර එකතු කරනකොට කෘත්‍රිම ප්‍රතිඔක්සිකාරක. හරි ස්වභාවික දේවල් නෙමෙයි. ඒතර ඒවා සාමාන්‍ය විදිහට ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මම අදහසක් යෝජනා කරා මේ තේකොළ වලින් අපට තේකොළ ප්‍රතිඔක්සිකාරක විදිහට භාවිතා කරන්න පුළුවන්ද කියලා බලමු. නමුත් ඒක වැඩිතර හරි ගියේ නැහැ. මොකද මේ ඒක අනුමැතිය හම්බුන්නේ නැහැ මට. ඒක අප්‍රූව් කරේ නැහැ. ඒ නිසා තමයි මට අර වෙන රිසර්ච් එකක් කරන්න ඕනේ. එතකොට අර තේකොළ වල තියෙනවා ප්‍රතිඔක්සිකාරක ගුණය. හරිද? තේකොළ ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා. ඊළඟට පිළිකානාශක ගුණය තියෙනවා. හරි. ඊළඟට ශුද්ධ ජීවී නාශක ගුණ. මේ කියන ෆීනෝල් හා පොලිෆීනෝල් ගත්තහම ශුද්ධ ජීවී නාශක ගුණ තියෙනවා. ඊළඟට ඖෂධීය ගුණ. මේ කියන ගුණයන් ටික. එතකොට ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා. ඊළඟට පිළිකානාශක ගුණ තියෙනවා. ශුද්ධ ජීවී නාශක ගුණ තියෙනවා. ඖෂධීය ගුණ තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන සියලුම ගුණයන් මේ පීනෝල් සහ මේ පොලිෆීනෝල් කියන ඒවායේ අන්තර්ගත වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ පීනෝල් සහ පොලිෆීනෝල් යටතේ අපි කතා කරන එකක් තමයි මේ පළවෙනි එක තමයි ෆීනෝල් කියලා කියන්නේ. එතකොට බලන්න ඔයගේ ෆීනෝල් අණුවක් දීලා තියෙනවා. එතකොට මේ ෆීනෝල් අණුව ගැන කතා කරද්දී ෆීනෝල් අණුව මෙන්න මේ වගේ අපට අඳ ගන්න පුළුවන්. එතකොට මේ තියෙන ෆීනෝල් අණුවක්. එතකොට මේ ෆීනෝල් වල ගත්තාම මේ ෆීනෝල් සරලතම ආකාරය ගත්තොත් එම නැත්නම් සරලතම සංයෝගය ඊටාම කලාතුරකින් තමයි ළමයි දකින්න හම්බ වෙන්නේ. ෆීනෝල් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරි? ඊටාම කලාතුරකින් දකින්න හම්බ වෙනවා. නමුත් එතකොට මේවා තියෙන්නේ මේ තනි සංයෝගයක් විදිහට නෙමෙයි පීනෝල් අඩංගු සංයෝගයක් විදිහට තමයි මේවා අඩංගු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තනියෙන් පීනෝල් සංශුද්ධ විදිහට තනියෙන් දකින්නේ නැහැ. නමුත් පීනෝල් අඩංගු සංයෝග විදිහට මේවා දැක ගන්න පුළුවන්. එතකොට මේ මොනවද තියෙන්නේ? එකක් තමයි මේ තේ දළු වල. මම දැන් ඔය කිව්වේ තේ දළු වල ඒක තමයි අර මේ තේ දළු වල පිළිකානාශක ගුණ එහෙම වෙලා තියෙනවා. මොකද පීනෝල් එහෙම අඩංගු නිසා. හරිද? එතකොට මේ තේ දළු ගත්තොත් එහෙම තේ දළු වල තියෙනවා. මේ පීනෝල් අඩංගු සංයෝග පීනෝලික් සංයෝග තේ දළු වල තියෙනවා. ඒ වගේම කරාබුණටි ගත්තොත්, කුරුඳු ගත්තොත්, ඉඟුරු ගත්තොත් අන්න ඒ දේවල් බලන්න කරාබුණටි, කුරුඳු, ඉඟුරු. මේ දේවල් ගත්තොත් තමයි ඒව ඖෂධීය ගුණයක් තියෙනවානේ. ඖෂධීය ගුණයක් තියෙනවානේ. එහෙනම් අර ෆීනෝල් අඩංගු සංයෝග වල අර කියපු ඖෂධීය ගුණයත් අන්න අඩංගු වෙලා තියෙනවා. දැන් මේක මතක තියාගන්න. හරි? ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා, ඖෂධීය ගුණ තියෙනවා, පිළිකානාශක ගුණ තියෙනවා. හරි? ඊළඟට ශුද්ධ ජීවී නාශක ගුණ තියෙනවා. එතකොට දැන් ඔය කුරුඳු කරාබුණටි ඒ වගේ දේවල් ශුද්ධ ජීවී නාශක ගුණ අඩංගු වෙලා තියෙනවා. හරිද? ඊළඟට තමයි මේ බෙරි වර්ගයේ ශාක. අපිට කියනකොට ස්ට්‍රෝබෙරි. බෙරි වර්ගයේ ශාක ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, මිදි වගේ ශාක වල අඩංගු වෙලා තියෙනවා. ඊළඟට ඔලිව් තෙල්, ඔලිව් ගෙඩි මේවායේ අඩංගු වෙලා තියෙනවා මෙන්න මේ ෆීනෝල් අඩංගු සංයෝග. පැහැදිලිද? ඒතර ඒක තමයි අපිට පළවෙනි තියෙන මේ ෆීනෝල් අඩුව. ඊට පස්සේ අපිට තියෙනවා ආයේ හයිඩ්‍රොක්විනෝන. හයිඩ්‍රොක්විනෝන. පළවෙනි එක ෆීනෝල්, දෙවෙනි එක හයිඩ්‍රොක්විනෝන. හයිඩ්‍රොක්විනෝන. එතන හයිඩ්‍රොක්විනෝනයක් ගත්තාම මෙන්න මේ වගේ. අපිට ඒකේ අණුව දීලා තියෙන මෙන්න මෙහෙම අණුවක්. හරිද? දැන් බලන්න ෆීනෝල් වල තිබ්බ මෙන්න මෙයා. එහෙනම් මෙයා තමයි ෆීනෝල් කිව්වේ. හරි? මෙයා ෆීනෝල්. තේරුණාද? මෙයා ෆීනෝල්. ඊළඟට
හයිඩ්‍රොක්විනෝන වෙද්දී මෙන්න මෙතෙන්ට තමයි OH එකක් එකතු වෙනවා. දැන් මම ෆීනෝල් කිව්වේ එක OH එකක් මෙතන තිබ්බා. හයිඩ්‍රොක්විනෝන වල OH ඒවා දෙකක් තිබ්බා. මේ තියෙන අපිව කතා කරන අර බෙන්සීන් රින් එක එහෙම නැත්නම් බෙන්සීන් වලය. හරිද? එතකොට මේව ගත්තොත් එම මේව මොනවද? මේ කියන සංයෝග වලින් ළමයි ඒ කියන්නේ මේ සංයෝගයම නෙමෙයි මේවා ඇසුරෙන් හැදිච්ච සංයෝග තියෙන එතකොට. හරිද? එතකොට මේ හයිඩ්‍රොක්විනෝන තනි එකක් නෙමෙයි හයිඩ්‍රොක්විනෝන ඇසුරෙන් හැදිච්ච සංයෝග මේ සමපැහැපත් කරන්න දායක වෙනවා. සමපැහැපත් කරන්න දායක වෙනවා. හරි? සමපැහැපත් කරන්න දායක මොනවද මේවා තියෙන්නේ? මේවා තියෙනවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අර බෙයාබෙරි ශාකය කියන්නේ බෙරි වර්ගයේ ශාකයක්ම තමයි බෙයාබෙරි ශාකේ. බෙයාබෙරි ශාකයේ තියෙනවා මෙන්න මේ කියන හයිඩ්‍රොක්විනෝන අඩංගු සංයෝග හයිඩ්‍රොක්විනෝන ව්‍යුත්පන්න. හරිද? ඊළඟට තව තියෙනවා මේවා පෙයාස් ගත්තොත් පෙයාස් පළතුරේ ඊට පස්සේ පෙයාස් ශාකයේ පත්‍රවල මේවා අඩංගු වෙලා තියෙනවා. ඊළඟට බ්ලූබෙරි සහ ක්‍රැන්බෙරි වල අඩංගු වෙලා තියෙනවා. ඊළඟට ඇතැම් ප්‍රෝටියස් කුලේ ශාකවල අඩංගු වෙලා තියෙනවා මෙන්න මේ කියන හයිඩ්‍රොක්විනෝන. හරි හයිඩ්‍රොක්විනෝන ඔය අඩංගු වෙලා තියෙනවා. ඊළඟට තියෙනවා පයිරෝගැලෝල්. පයිරෝගැලෝල්. තුන්වෙනි එක පයිරෝගැලෝල්. පයිරෝගැලෝල්. එතකොට මේ පයිරෝගැලෝල් මෙන්න මෙහෙම. හරිද? ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එකේ දීලා තියෙනවා මෙහෙම. මම මේ ආකාර දෙකම දෙන්නම්. ටීචර්ස් ගයිඩ් එකේ මෙන්න මේ වගේ ආකාරයක් දීලා තියෙනවා. අපිට අන්තර්ජාලය භාවිතයෙන් හොයාගෙන යද්දී මෙහෙම එකක් හම්බ වෙනවා. ඔය ආකාර දෙකම දෙන්නම් මම. හරිද? එතකොට මෙන්න මේවායි තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට පයිරෝගැලෝල් කියන දෙකේ නිරූපණය කරලා තියෙනවා ආකාර දෙකක්. එතකොට මේ දෙකම එකක් තියෙනවා ටීචර්ස් ගයිඩ් එකේ තියෙන. අනිත් එක අන්තර්ජාලයෙන් අපි හොයාගෙන යද්දී අපිට ගන්න පුළුවන්. එතකොට මේ පයිරෝගැලෝල් කියනවා මොනවද තියෙන්නේ? එකක් තමයි මේ ඕක් ශාකයේ ගෙඩිවල තියෙනවා. ඕක් ශාකයේ ගෙඩිවල තියෙනවා. ඊළඟට හෙනා කිව්වේ අර කොණ්ඩේ කළු වෙන්න ගන්නනේ. ඔය කොණ්ඩේ කළු වෙන්නේ දැන් ඇත්තටම උතන කෘත්‍රිමවත් යම් ප්‍රමාණයක් ඇති. නමුත් ඔය කොණ්ඩේ කළු වෙන්න දාලා තියෙන හෙනා කියන ශාකයේ පත්‍ර. හරි? එතකොට මේ හෙනා කියන ශාකයේ පත්‍ර වල, ඒ කියන්නේ පත්‍ර වලින් ඒ ඉස්ම අරගෙන එහෙම තමයි ඔය කොණ්ඩේ කළු වෙන්න ගාලා තියෙන අතීතේ. නමුත් දැන් වර්තමානයේ වෙනකොට ඒවා ඉතින් කෘත්‍රිම දේවල් එකතු වෙලා එහෙම හැදිලා ඇවිල්ලා කළු පාට ඩයියක් විදිහට ඔන්න ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පයිරෝගැලෝල් කියනවා අන්න හෙනා ශාකයේ පත්‍ර වල අඩංගු වෙලා තියෙනවා. කියන්නේ හෙනා ශාකයේත් මෙන්න මේවා අඩංගු වෙලා තියෙනවා. ඊළඟට මේ කහමිලියා කුලේ ශාකවල. කහමිලියා කුලේ ශාකවල මෙන්න මේ කියන පයිරෝගැලෝල් සංයෝග අඩංගු වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. අපි බලමු ඊට පස්සේ ෆීනෝල් අණු එකිනෙක සම්බන්ධ වීමෙන් පොලිෆීනෝල් සෑදෙන අතර ඒවා ටැනින් සහ ලිග්නින් ලෙස හැඳින්වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් මේ ෆීනෝල් අඩංගු සංයෝග මේ තියෙන්නේ ෆීනෝල් අඩංගු සංයෝග එකට සම්බන්ධ වුණාම මම කියන්නේ තනි සරල අණු නෑ කියලා මේකේ. තනි සරල අණු දැක් ගන්න අමාරුයි. එතකොට මෙන්න ටැනින් ලිග්නින් ටැනින් සහ ලිග්නින් කියන දෙක මෙන්න මේ ෆීනෝල් අඩංගු සංයෝග. ටැනින් සහ ලිග්නින් කියන දෙක මෙන්න ෆීනෝල් අඩංගු සංයෝග කියන්නේ මේවා එකිනෙකට සම්බන්ධ වෙලා පොලිෆීනෝල් පොලි කිව්වහම බහු කියන ස්වභාවයක් එනවා. එතකොට මේවා එකිනෙක බහු අවයවීකරණය වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. පොලි කිව්වහම බහු අවයවයක් වගේ අදහසක්. හරිද? බලන්න මේක තියෙනවා සමහර ටැනින් වර්ග ජලයේ දිවන අතර ඒවා කහට රසයක් ලබා දෙයි. අන්න ඊට පස්සේ ළමයි ඔයාලා තේ බොනකොට අද ඉඳන් දැන් සමහර තව ටිකකින් තේ එකක් හම්බ වෙයි නේද? ක්ලාස් එක කරන් තේ එකක් හම්බ වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙට උදේට තේ එකක් බොනවා වෙන්න පුළුවන්. හරි? අන්න එතකොට අන්න තේ එකක් හම්බුනහම තේ බොනකොට ඔයා බලන්න ඕනේ හරි. එහෙනම් මේ තියෙන්නේ අපි ස්වභාව නිෂ්පාදන පාඩමේ කතා කරපු ද්විතීක පරිවෘත්තජ ගැන. අපි ස්වභාව නිෂ්පාදන පාඩමේ කතා කරපු ද්විතීක පරිවෘත්තජ ගැන තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ තේ එකේ මොනවද තියෙන්නේ? අන්න බලන්න අපි බලමු තේ එකක් ගැන. මම කියන්නේ කිරි තේ එකක් නෙමෙයි සාමාන්‍ය ප්ලේන් ටිකක්. හරිද? ඔන්න බලන්න දැන් තේ එක හදනකොට මොනවද ගන්නෙ? එකක් තමයි තේ කොළ අරගෙන උණු කරලා මේ වතුර උණු කරලා තේ කොළ එකට දාලා ඔන්න ගන්නවා අන්න තේ වතුර එකක් හදාලා. ඊට පස්සේ ඔකට දානවා සීනි. අන්න බලන්න. දැන් අපි සීනි ගත්තාම ළමයි සීනි කියලා කියන්නේ ප්‍රාථමික පරිවෘතජයක්. සීනි කියන්නේ ප්‍රාථමික පරිවෘතජයක්. හරිද? සීනි කියන්නේ සීනි කියලා තියෙන ළමයි අපි කතා කරපු සුක්‍රෝස්නේ. එහෙනම් සුක්‍රෝස් කියන දේවල් ශාකයේ වර්ධනයේ විකසනයේ පැවැත්මට ප්‍රජනනයට අනිවාර්යෙන් දායක වන දේවල්.
එතකොට අන්න සීනි ගත්තාම සීනි කියන්නේ ප්‍රාථමික පරිවෘත්තකය. හැබැයි අපි තේ කොළ ටිකක් අරගෙන තේ මඩියට දාලා උණු වතුර දාලා අන්න මොකද කරන්නේ? තේ කොළ වල තියෙනවා ළමයි ෆීනෝල් අඩංගු සංයෝග. ෆීනෝලික් සංයෝග කියන්නේ ටැනින් තියෙනවා. හරි. එතකොට තේ කොළ ටිකක් අරගෙන අපි ඒක උණු වතුරට දාලා තේ බොනකොට ඔයාට මතක් වෙන්න ඕනේ මේකේ මේ තියෙන්නේ තේ කොළ. හරි. තේ කොළ වල තිබ්බේ මොනවද? ෆීනෝල් අඩංගු සංයෝග. මොනවද තිබ්බේ? ටැනින්. ටැනින් නිසා තමයි මේ දුමුරු පාටක් ඇවිල්ලා කහට රසයක් ලබා දෙන්නේ කියන එක මතක තියෙන්න ඕනේ. හරි. එතකොට මේ කහට රසයක් ලබා දීලා තියෙන්නේ මෙන්න මේ ටැනින් නිසා කියන එක මතක තියෙන්න ඕනේ. එතකොට ඔයාලා සාමාන්‍ය මම කියන්නේ එදිනදා ජීවිතයේදී ඔයාලා මේ දේවල් අත්දකින්න. එතකොට මේවා මුදුන් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේවා මුදුන් පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට තේ කොළ ගත්තාම මන්න තේ කොළ වල තියෙන ඊළඟට නෙල්ලි විෂ. බලන්න නෙල්ලි ගත්තොත් එහෙම ළමයි දැන් ඔය නෙල්ලි ගැන පොඩ්ඩක් මතක් වුණේ. දැන් සාමාන්‍ය අපි නෙල්ලි එක මිනිස්සෙක්ට දවසකට සාමාන්‍යයෙන් ගෙඩි 6ක් වගේ ප්‍රමාණයක් තමයි හොඳ. මොකද නෙල්ලි වැඩිපුර කෑවොත් ළමයි බඩ හරි අත්දැකීම් සහිතව කියන්නේ ලූස් මෝෂන් එක මම මොකද දන්නේ නැහැ ඇත්තටම. ඒකවල මම එක දවසක නෙල්ලි බීමක් හදලා බිව්වා. ඒ කියන්නේ නෙල්ලි ගෙඩි සාමාන්‍යයෙන් මේ බීමකට ඒතකොට සෙට් වෙන්නේ නෙල්ලි ගෙඩි 10කට වඩා 10ක් විතර සෙට් වෙන්නේ නැති මට. ඒක ටිකක් නෙල්ලි සැර වැඩි. කියන්නේ අර අඟුල් ගතිය කහට ගතිය ඔක්කොම වැඩි. හරිද? එතකොට එහෙම හදලා ලැබුවා. එතකොට පහුවදාට දැනුම අත්දැකීම් මත මම පොඩ්ඩක් ඒක හොයලා බලුවා. අන්න හොයලා බලුවාම අර සමහර අවස්ථාවලදී නෙල්ලි භාවිතා කරනවා. නෙල්ලි වැඩි වශයෙන් විතර බිව්වට පස්සේ කියන්නේ අර බඩ වේලවල තියෙන අවස්ථාවේදී අපි නෙල්ලි පානීය කරොත් එහෙම නෙල්ලි කෑවොත් එහෙම අන්න පහුවදාට එතකොට අර පහසුවෙන් මල පහ පිට කරගෙන හැකියාවක් තියෙනවා. එතකොට ඒක ශරීර රහිත කරන්නේ නැහැ. නමුත් නෙල්ලි වල විටමින් C අන්තර්ගතයි. එතකොට ඔය කියන ටැනිනුත් අන්තර්ගතයි. මොකද මේ ටැනින් වලින් තමයි නෙල්ලි වලට කහට රස හම්බ වෙලා තියෙන්නේ. එතකොට ළමයි ප්‍රායෝගිකව අත්දැක්කාට පස්සේ අපිට ඒව මතක හිටිනවා ජීවිත කාලෙ පුරාම. හරිද? එතකොට ඒකයි මම ඔය කියන්නේ තේ එකක් බනකොට ඔයා මතක තියන්න මේකේ තියෙන පීනෝල් අඩංගු සංයෝග. පීනෝල් කියන්නේ මේකේ නම් ටැනින් තියෙනවා. මේ ටැනින් ටික තමයි මේ උණු වතුර දිය වෙලා නිස්සාරණය වෙලා ඇවිල්ලා තියෙන්නේ මගේ තේ කොප්පෙට. ඕක මතක තියාගන්න ඕනේ. ඊළඟ කෝපි බොනකොටත් ඒත් එහෙම තමයි. ඒක කෝපි වලත් ඒ කැෆේන් අන්තර්ගත වෙලා තියෙනවා. තේවත් කැෆේනුත් තියෙනවා. ඒ වල කැෆේනුත් තියෙනවා. ඊට අමතරව අපි ඔය කතා කරන පීනෝල් අඩංගු සංයෝග ඉදිරියකින් අපි ඔය කියන ඒවා අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට ඔයාලා දැකලා තියෙනවද ළමයි දැන් පොල් කටු හැම ගත්තොත් හැම පොල් කටු වෙන්න පුළුවන්. ඊට පස්සේ පොල් එලි වෙන්න පුළුවන්. හරි වතුර තියෙනකොට වතුර ටික නිකන් දුඹුරු පාට ස්වභාවයක් ඇවිල්ලා තියෙනවානේ. හරි වතුර ටික දුඹුරු පාට ස්වභාවයක්. ඒ වෙලාව තියෙන අර පොල් කටු වල එහෙම නැත්නම් පොල් එලි වල තියෙන ලිග්නින් ටික ගැලවිලා ඇවිල්ලා තියෙනවා අර වතුරට. ඒ කියන්නේ ලිග්නින් ටික දිය වෙලා තියෙනවා. පොල් කට්ටේ තිබ්බ ලිග්නින් ටික දිය වෙලා ඇවිල්ලා තියෙනවා වතුරට. හරි. ඒතකොට මේව අත්දකින්න ළමයි. මේව අත්දකින්න. ඔයාලා උනම් ගෙදර ගිහින් දැන් අපි ක්ලාස් එක ඉවර කරලා පස්සේ ඔයාලා පුළුවන් පොල් කට්ටක් වතුරේ දාලා තියන්න. පොල් කට්ටක් වතුරේ දාලා තියන්න සතියකින් ඉඳලා මදුරු කොන හැදෙන්න තියන්න එපා. වහලා හරි කොහමද ගමන තියන්න. තියලා උන සතියකින් දෙකකින් අරන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අන්න එතකොට ඔයාලට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මේ පොල් කට්ටේ තිබ්බ ඒ දුඹුරු පාට ටික වතුරට ඇවිල්ලා. එහෙනම් පොල් කට්ටේ තිබ්බ ඒ වතුර ටික දුඹුරු පාට උනේ කොහොමද? දුඹුරු පාට උනේ ඒකේ තිබ්බ ලිග්නින් ටික ගැලවිලා පොල් කට්ටේ තිබ්බ ලිග්නින් ටික ගැලවිලා වතුරට දිය වුණු නිසා. එහෙනම් මේවා අත්දකින්න මේවා මතක තියාගන්න. ගන්න හරි එතකොට ඒ විදිහට ඊළඟට තේ දළු දැක්කම කරාබු දැක්කම ඊට පස්සේ කරාබු කුරුඳු දැක්කම වල මතක තියෙනවා මේක මේ පීනවල අඩංගු සංයෝග මේවා තියෙනවා මේක සගන් තෙල් තියෙනවා එහෙනම් කරාබු දැක්කොත් මේ මේක යූජිනෝල් තියෙනවා සගන් තෙල් යටතේ කතා කරා යූජිනෝල් යූජිනෝල් මේකේ අන්තර්ගතයි හරි යූජිනෝල් මේකේ අන්තර්ගතයි ඊළඟට කුරුඳු ගත්තා මේකේ සිනමැල්ඩිහයිඩ් තියෙන්නේ මේකට සිනමන් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ හරි සිනමන් කියලා කියනවා මේකේ සිනමැල්ඩිහයිඩ් අන්තර්ගත නිසා එහෙනම් කොහොමද මේ කුරුඳු වල සිනමන් තියෙනවා කොහොමද සිනමන් ගන්නෙ කොහොමද කුරුඳු තෙල් ගන්නෙ? එකක් තමයි කුරුඳු පොත්තෙන් ගන්න පුළුවන්. අනිත් එක තමයි කුරුඳු පත්‍ර වලින් ගන්න පුළුවන්. මේ විදිහට අපිට කුරුඳු තෙල් නිස්සාරණය කරගන්න පුළුවන්. ඒතර මේ කුරුඳු දැන් ප්‍රශ්න හැදෙනවා ළමයි. ප්‍රශ්න හැදෙනවා මේ කුරුඳු තෙල් ආශ්‍රිතව ප්‍රශ්න හැදෙනවා. හරි තව මොනවා හරි වෙන්න පුළුවන්. මේ වගේ ඒ කියන්නේ මේ තියෙන ද්විතීයික පරිවර්තජයි කර්මාන්ත රසායනය සම්බන්ධ උදාහරණයක් අපිට කියන්න පුළුවන්. කුරුඳු තෙල් ආශ්‍රිතව සබන්කක් නිෂ්පාදනය කරනවා කියන්නේ. එහෙම නැත්නම් කරාබුනටි තෙල් ආශ්‍රිතව සබන් නිෂ්පාදනය කරනවා. ඒතර කරාබුනටි වලින් නිස්සාරණය කරගන්න ටික කතා කරනවා ඊළඟට සබන් වලින් ටික කතා කරනවා අන්න සම්පූර්ණ දින ප්‍රශ්නයක් හැදෙලා ඊට පස්සේ තව කොට එකතු වෙනවා තව පරිසරයෙන් කොහොමද මේක පරිසරයෙන් මේ වයින් කරන්නේ කොහොමද අපද මේක වෙන්නේ කොහොමද මොනවද සබඳුන් ශාලකය වල වෙනස්කම් ඇයි ශාලක කියන එක විශ්ව සහිත වෙන්නේ නැත්නම් ශාලක පරිසර හොඳ නැත්තේ ඇයි ඔය දේවල් කතා කරනවා හරිද එතකොට ඒ වගේ තැන් ළමයි අපි ටච් කරන් යන්න ඒතර ඕක මතකේ තියාගන්න හරි ඒ කියන්නේ ඕවා හොඳට ඔළුවට දාලා තියාගන්න කටපාඩම් කරන්න යන්න එපා මේ කියන දේවල් මතකේ තියාගන්න ඒක මේ මෙච්චර මේ පැහැදිලිව මේවා විස්තර කරගෙන යන්නේ මම
හරි. මේවා මතකේ තියාගන්න. එහෙනම් ඔයා තේදළු ටිකක් දැක්කම පාරේ යනවා ක්ලාස් එකට යනවා ක්ලාස් එකට එනකොට දකින්න තේ ගහ. අම්මට සිරි මේක මොනවද තියෙන්නේ? මේකේ නම් පීනෝල වලින් සංයෝග තියෙනවා. හරි. තේදළක් කඩලා පොඩ්ඩක් බලනවා. කහට රහයි. හා කහට රහයි. කහට රහ ඇවිල්ලා තියෙනයි මේ. මේක තියෙනවා ටැනි. ඒ නිසා තමයි කහට රහ ආවේ. හරි. ওই දේවල් චුට්ටක් ඔයාලා අත්දකින්න. හරිද? ඊළඟට හයිඩ්‍රොකිනෝන් ගත්තාම එතකොට ඒවා ගත්තොත් එම ඔය දැන් ප්යාස් එම කනකොට දකින්න ඕනේ. ප්යාස් එම කෑවොත් එම ළඟදී නේද? මතක් වෙනවා. මේක මොනවද තියෙන හයිඩ්‍රොකිනෝන් තියෙනවා. හයිඩ්‍රොකිනෝන් තියෙනවා. හරි. ඊළඟට පයිරුගල ගැන කතා කරද්දී දැන් ඔය අම්මා හරි තාත්තා හරි ගෙදර කවුරු හරි කොණ්ඩේ ඩයි කරනවා. එහෙම තාච්චිම වෙන්න පුළුවන්. අම්මා තාත්තා අච්චිම කවුරු හරි වෙන්න පුළුවන් කොණ්ඩේ ඩයි කරනවා. ඩයි කරනකොට අනේ හෙනානේ ඔය හෙනා කියලා සංගෝලනේ ගාන එතකොට. ඉතින් මේ හෙනා ශාකේ අඩංගු වෙන මොනවද? මෙන්න මේ පයිරුගල වල කියන ඒවා අඩංගු හෙනා ශාකේ. ඔවා ඔය විදිහට මතක තියාගන්න. හරි. වැඩි හරි ලේසි. හරි. එතකොට අපි ওই ටික ලියාගන්නයි තියෙන්නේ දැන්. මට කියන්න ඔය ටික පැහැදිලිද? තේරුණාද අවුලක් නැද්ද ඔය ටික? දාන්න බලන්න. ඔය ටික තේරුණාද අවුලක් නැද්ද? නම් පැටලි සහගතද නැත්නම් එකින් එක පැහැදිලිව තේරුණාද අවුලක් නැද්ද මොකද තත්ත්වේ? අද මේ කැඩි කැඩි ඇහෙනවද ඒකත් මම පොඩ්ඩක් කියන්න කැඩි කැඩි ඇහෙනවද කොහොමද මේ මොකද තත්ත්වේ? හරි අපි නෝට් එක දාගමු ෆීනෝල් හා පොලිෆීනෝල් වල අඩංගු ගුණ. ෆීනෝල් හා පොලිෆීනෝල් අඩංගු පොලිෆීනෝල් වල අඩංගු ගුණ. ලියන පළවෙනි එක ප්‍රතිඔක්සිකාරක ගුණය. පළවෙනි ගුණය ප්‍රතිඔක්සිකාරක ගුණය. ප්‍රතිඔක්සිකාරක ගුණය. ප්‍රතිඔක්සිකාරක ගුණය. ප්‍රතිඔක්සිකාරක ගුණය. ප්‍රතිඔක්සිකාරක ගුණය. ලියන්නේ ඒකේ ඒ යටතේ පොඩ්ඩක් දාගමු ඉස්සරහෙන්. යටතේ දාගමු. ජීවී සෛල තුල ජීවී සෛල තුල ජීවී සෛල තුල ජීවී සෛල තුල ඔක්සිකරණය මගින් සිදුවන 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 හානිය වළක්වයි. හානිය වළක්වයි. හානිය වළක්වයි. උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස උදාහරණයක් ලෙස ආහාර හෝ තෙල් මුඩු වීම හා ආහාර හෝ තෙල් මුඩු වීම හා ආහාර හෝ තෙල් මුඩු වීම හා නරක් වීම නරක් වීම නරක් වීම පාලනය කර පාලනය කර පාලනය කර පාලනය කර ඔක්සිකරණය මගින් ඔක්සිකරණය මගින් ඔක්සිකරණය මගින් ඔක්සිකරණය මගින් සෛල තුල සෛල තුල සෛල තුල මුක්ත කණ්ඩක සෑදී මුක්ත කණ්ඩක සෑදී මුක්ත කණ්ඩක සෑදී එමගින් දාම ප්‍රතික්‍රියා සක්‍රිය වී 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 සෛල විනාශ විය හැක. 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 ඒකටම ඇස්කෝබික් අම්ලය ඇස්කෝබික් අම්ලය ඇස්කෝබික් අම්ලය ඇස්කෝබික් අම්ලය පීනෝල වර්ග හෝ
පීනෝල වර්ග හෝ පීනෝල වර්ග හෝ තයෝල කාණ්ඩාදී තයෝල කාණ්ඩාදී තයෝල කාණ්ඩාදී ප්‍රතිඔක්සිකාරක 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 මෙම ප්‍රතික්‍රියා නවතයි. මෙම ප්‍රතික්‍රියා නවතයි. ඊළඟ තරුව පිළිකානාශක ගුණය. ඒ කියන්නේ ඊළඟ ගුණය පිළිකානාශක ගුණය. ඊළඟ එක ශුද්ධ ජීවී නාශක ගුණය. ශුද්ධ ජීවී නාශක ගුණය. ශුද්ධ ජීවී නාශක ගුණය. ඊළඟ ඖෂධීය ගුණය. ඖෂධීය ගුණය. ඖෂධීය ගුණය. එතකොට ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා පීනෝල සහ පොලිෆීනෝල වල. පිළිකානාශක ගුණය තියෙනවා. ශුද්ධ ජීවී නාශක ගුණ තියෙනවා. ඖෂධීය ගුණ තියෙනවා. හරි. ඔන්න ඔය ගුණයන් ටික තියෙනවා. හරි. ඊළඟට පීනෝල්. පීනෝල් අණු වැදගත්. පීනෝල් අණු වැදගත්. පීනෝල් අණු වැදගත්. පීනෝල් අණු වැදගත්. ලියන්න එකට සරලතම සංයෝගය සරලතම සංයෝගය සරලතම සංයෝගය සරලතම සංයෝගය සරලතම සංයෝගය කලාතුරකින් හමුවේ කලාතුරකින් හමුවේ කලාතුරකින් හමුවේ කලාතුරකින් හමුවේ කලාතුරකින් හමුවේ ෆීනෝලීය සංයෝග ලෙස 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 බහුලව දැකගත හැකිය බහුලව දැකගත හැකිය බහුලව දැකගත හැකිය බහුලව දැකගත හැකිය බහුලව දැකගත හැකිය. එතකොට තියෙන ඒවා අපි තරුද දාලා ගමු. තේ දළු වල තේ දළු වල තේ දළු වල තේ දළු වල කුරුඳු කුරුඳු හරාබු හරාබු ඉඟුරු කුරුඳු හරාබු ඉඟුරු ඉඟුරු ඊළඟට බෙරි වර්ග ස්ට්‍රෝබෙරි ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි ඊළඟ ඔලිව් තෙල් හා ඔලිව් ගෙඩි 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 ඊළඟට හයිඩ්‍රොක්විනෝන අඳ ගන්නකෝ බලන්න හයිඩ්‍රොක්විනෝන හරි ලියන්න එකට මෙම සංයෝගය හා මේකට මෙම සංයෝගය හා
මෙම සංයෝගය හා ඒවායේ ව්‍යුත්පන්නයක් වන ඒවායේ ව්‍යුත්පන්නයක් වන ඒවායේ ව්‍යුත්පන්නයක් වන ඒවායේ ව්‍යුත්පන්නයක් වන ආබුටින් 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 සම පැහැපත් කරයි සම පැහැපත් කරයි සම පැහැපත් කරයි ඊළඟට තියෙනවා තියෙන්නේ බියබෙරි ශාකයේ තියෙනවා බියබෙරි ශාකය බහුලව තියෙන්නේ බහුලව අඩංගුවේ ඊළඟට පෙයාස් පළතුරේ එයාගේම පත්‍රවල ඊළඟට බ්ලූබෙරි සහ ක්‍රැන්බෙරි වල ඊළඟට ඇතැම් ප්‍රෝටියස් කුලේ ශාක ප්‍රෝටියස් කුලේ ශාක හරි ඔය ටික ඒතර හයිඩ්‍රොක්විනෝන ඊළඟට පයිරෝකැලෝල් අණු දෙකම ඇද ගන්න ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එකයි ඉන්ටර්නෙට් එකේ තියෙන දෙකම ඇද ගන්න දෙකම දා ගන්න ගොඩක් දුරට මේක තමයි අහුත් අහන්නේ දෙකම දා ගන්න හරි මොනවද තියෙන්නේ ඕක් ශාකයේ ගෙඩි ඕක් ශාකයේ ගෙඩි ඊළඟට හෙනා ශාකේ ඊළඟට කහ පිළියා ගුලේ ශාක කාමිලියා ගුලේ ශාක ඔන්න ඔය තියෙනවා අටිය දාගන්න හරි එතකොට ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ පීනෝල් හා පොලිෆීනෝල් සම්බන්ධයෙන් හරිද යානි වයිනේ යාට නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා ඉන්න හරි අහනවා ඊළඟ අපිට කතා කරන්න තියෙන මේ ඇල්කලොයිඩ් කියන කාණ්ඩය ගැන ඊළඟ තුන්වෙනි කාණ්ඩය අපි ඇල්කලොයිඩ් ගැන කතා කරනවා මේ ඇල්කලොයිඩ් දැන් අපි බලන්නකො සගන්ධ තෙල් ගත්තාම සගන්ධ තෙල් කියන එක නා වාෂ්පශීලී දෙයක් නේ සගන්ධ තෙල් වාෂ්පශීලී හරිද එතකොට මේ සගන්ධ තෙල් වාෂ්පශීලී නමුත් මේ ඇල්කලොයිඩ් කියන කෙනා ඇල්කලොයිඩ් කියන එක ගත්තාම මේවා මේ ස්පටික රූපී දෙයක් ස්පටික රූපී ඊළඟට වාෂ්පශීලී වෙන්නේ නැහැ. ඒ කියන්නේ වාෂ්පශීලී නොවන දෙයක්. වාෂ්ප වෙන්නේ නැහැ. වාෂ්පශීලී වෙන්නේ නැහැ. ඒ වගේ මේවා ජලයේදී වෙන්නේ නැහැ. හරි? එතකොට ස්පටික රූපී ඊළඟට වාෂ්පශීලී නොවන ජලයේදී නොවන ද්විතීයික පරිවෘතය තමයි අපි මේ ඇල්කලොයිඩ් කියලා හඳුන්වන්නේ. හැබැයි
ඔතෙන්දී අපි කතා කරනවා නිකොටින් සම්බන්ධයෙන්. ඒක ලොකු විස්තරයක් කතා කරන්නේ අපි අණු සටහන දාගෙන යනවා විතරයි. ඒතර මේ නිකොටින් කියන අන්තර්ගත වෙනවා දුම්කල තුල. හරි. ඒ නිසා තමයි අර පෙනහළු වල නිකොටින් තැම්පත් වෙලා කියලා කියන්නේ සිගරට් බිව්වහම. හරි සිගරට් බිව්වම කියන්නේ පෙනහළු වල නිකොටින් තැම්පත් වෙනවා කියලා. ඒතර මේ නිකොටින් කියන සංයෝගය අන්තර්ගත වෙන්නේ දුම්කල වල. හැබැයි මේ නිකොටින් ගත්තාම ඒවා ජලයේ දිය වෙනවා. පැහැදිලිද? නිකොටින් ජලයේ දිය වෙනවා. ඒතකොට නිකොටින් කියන්නේ ජලයේ දිය වෙන ඇල්කලොයිඩයක්. හරි. ජලයේ දිය වෙන ඇල්කලොයිඩයක් තමයි නිකොටින් කියන්නේ. සාමාන්‍ය තත්ත්වයට තේරෙන ඇල්කලොයිඩ් කියන ඒවා ජලයේ දිය වෙන්නේ නැහැ. පැහැදිලිද වැඩි? හරි. බලන්න මේකේ තියෙනවා එතකොට පළවෙනිද ඇල්කලොයිඩ් ගැන එහෙම කතා කරලා මේවායේ කාබන් හයිඩ්‍රජන් වලට අමතරව නයිට්‍රජන් අඩංගු වේ. අන්න කතන්දරේ. දැන් අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා තිබ්බේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන ටික නෙමෙයි. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තමයි හැම එකම තිබ්බේ. අපි මෙච්චරලා ඇඳපු හැම එකම තිබ්බේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් විතරනේ. එතකොට මෙයාගේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව මෙයාගේ නම් තව දෙයක් අඩංගු වෙලා තියෙනවා. තව මූලද්‍රව්‍යයක් අඩංගු වෙලා තියෙනවා නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යය. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලට අමතරව නයිට්‍රජන් මූලද්‍රව්‍ය අඩංගුයි. එහෙනම් නයිට්‍රජන් අඩංගුයි. එතකොට මේවා ගත්තොත් එම බලන්න මේක කියනවා මේවා බාෂ්මික දුබලාම්ලික හෝ උදාසීන ගුණ පෙන්වන විෂම චක්‍රීය සංයෝග වේ. ඒතර මේවා ගත්තොත් එම මේවා බාෂ්මික වෙන්න පුළුවන්. ඊළඟට දුබලාම්ලික වෙන්න පුළුවන්. උදාසීන වෙන්න පුළුවන්. ආම්ලික ස්වභාවයක් නැහැ මෙයාගේ. දුබලාම්ලික ස්වභාවයක් තියෙනවා. ප්‍රබලාම්ලික ස්වභාවයක් නැහැ. හරි. එතකොට බාෂ්මිකයි එහෙම නැත්නම් උදාසීනයි එහෙම නැත්නම් දුබ්බල ආම්ලික ගුණ පෙන්වන විෂම චක්‍රීය සංයෝග කියලා කියනවා. එතකොට මෙතන ආයි කියනවා බොහෝ ඇල්කලොයිඩ් ස්පටික රූපී වේ. හරි අවර්ණ ස්පටික අවර්ණ වෙනවා ඇල්කලොයිඩ් වලට වර්ණයක් නැහැ. අවර්ණයි ස්පටික රූපී. හරිද? ස්පටික රූපී කියන්නේ ස්පටික විදිහට මෙයා තියෙන්නේ. ස්පටික රූපී ඊළඟට ජලයේදී නොවන ඊළඟට වාෂ්ප නොවන දෙයක් තමයි මෙන්න මේ ඇල්කලොයිඩ් කියලා කියන්නේ. නමුත් නිකොටින් ගත්තොත් ජලයේ දිය වන ඇල්කලොයිඩයක්. MCQ එකක් අහන්න පුළුවන් ජලයේ දිය වන ඇල්කලොයිඩයක් වන්නේ කියලා කියනවා. ජලයේ දිය වන ඇල්කලොයිඩයක් වන්නේ කියලා වාට MCQ එකක් දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට පළවෙනි එක තියෙනවා රූපසරා පළවෙනි අණුක සටහන තියෙනවා නිකොටින් දුම්කල. එතකොට මෙයාගේ අණුව තියෙන මෙන්න මෙහෙම එකක්. පළවෙනි එක නිකොටින් කොහොමද තියෙන්නේ මේක තියෙන දුම්කොළ වල තමයි තියෙන්නේ ඉස්සරහින් ලියාගෙන දුම්කොළ. එතකොට මෙයාගේ අණුව මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා නයිට්‍රජන් එකක් තියෙනවා. මෙහෙම ආයෙ මෙතන නයිට්‍රජන් එකක් තියෙනවා. අය නයිට්‍රජන් එකට බැඳිච්ච CH3 එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තමයි නිකොටින් කියලා කියන්නේ. ඊළඟ එක තියෙනවා දෙවෙනි එක කැෆේන්. එතකොට මේ කැෆේන් කියන ඒවා තේ කොළ වල අඩංගුයි. කැෆේන් දැන් ඔය මොනවද මේ තේ කොළ ඊළඟට මොනවද කෝපි වල කැෆේන් අඩංගුයි තේ කොළ. එතකොට මේ කැෆේන් කියන එක ගත්තොත් මෙන්න මෙහෙම අණුවක් තමයි කැෆේන් කියලා කියන්නේ. මෙතන තියෙනවා නයිට්‍රජන් එකක්. මෙතන තියෙනවා CH3 එකක්. මෙතන ආය නයිට්‍රජන් එකක් තියෙනවා. මෙන්න මෙයාට බැඳිච්ච ද්විත්ව බන්ධන සහිත ඔක්සිජන් එකක්. මෙතන තියෙනවා CH3 එකක්. මෙයාට ද්විත්ව බන්ධන එකක් තියෙනවා. නයිට්‍රජන් හරි. එතකොට මේ තියෙන්නේ කැෆේ. ඊළඟට තුන්වෙනි එක මොෆින්. එතකොට මේ මොෆින් කියන එකේද මම දීලා නැහැ. මොෆින් නිකන් අර නම සඳහන් කරලා තියෙනවා වලට ඒක අණුව දීලා නැහැ. ඒකට ඒ නිසා මම දීලා නැහැ අණුව. මොකද මොෆින් අණුව ගත්තොත් ලොකු පරාසයක විදිහට මෙන්නම ඉරිකැලි ගොඩක් තියෙන සංයෝගයක් තමයි මොෆින් කියලා. කියන්නේ ඒ නිසා ඒක මතක තියාගන්න අවශ්‍යත් නැහැ. ඔයාලගේ සිලබස් එකේ නම් කරලා විතරයි තියෙන්නේ.
ඒක අනුව දීලා නැහැ. ඒ නිසා මම මේක අතුලත් කරන්නේ නැහැ මොෆින් සම්බන්ධයෙන්. කොඩිනුත් එහෙමයි. කොඩිනුත් එහෙමයි. හරි කොඩිනුත් එහෙමයි. හැබැයි කොකේන් තියෙනවා. කොකේන් ගැන කතා කරලා තියෙනවා. කොකේන් තියෙනවා. කොකේන් තියෙන්නේ කොකා කොළවල. කොකේන් කොකා කෝලා නෙමෙයි. කොකා කොළ. කොකා ශාකය අර කොකා කොළ ඉස්සර කොකා කෝලා හැදුවගෙන කොකා කොළ එහෙම කතන්දරයක් නේ තියෙන්නේ. කොකා කොලා හදන්න හේතු වුණේ අර බෙහෙතක් විදිහට මුලින්ම කොකා කොලා හදුවා කියන කොකා කොලා වලින් තමයි මුලින්ම මේ පානය හදලා තියෙන්නේ. පසු කාලේම තමයි අනතුරු කෙමිකල් භාවිත කරලා හදන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට කොකේන් ගත්තොත් එහෙම කොකේන් මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. මේ තියෙන්නේ කොකේන් අණුව. හරි කොකේන් අණුව තමයි තියෙන්නේ. ඔය අණුතුර දෙකින් දාගන්නකො. අණුතුර දාගන්නකො. අණුතුර දාලා ඉස්සරහට යන දුම්කොළ, තේකොළ, කොකා කොළ. හරිද? ඉවර දැන්දලා ඉවරයි සර්. ඉවරයි. හරි. දැන් අපි කතා කරනවා ද්විතීක පරිවෘත්තජවල ප්‍රභව සහ ප්‍රයෝජන ගැන සාකච්ඡා කරන්න යන්නේ. හරිද? ද්විතීක පරිවෘත්තජවල ප්‍රභව සහ ප්‍රයෝජන කියන කොටස බලන්න. මේක අපි කතා කරනවා ශාක ප්‍රභව සහ ශාක ප්‍රභව, ශුද්ධජීවී ප්‍රභව සහ සමුද්‍ර ප්‍රභව කියලා ප්‍රධාන ප්‍රභවයන් තුනක් යටතේ. ඒතර මේ ශාක ප්‍රභව යටතේ මම එකින් එක අපි ලියන ගමන් සාකච්ඡා කරගෙන යමු. ලියන ගමන් සාකච්ඡා කරගෙන යමු.
හරි. එතකොට මේකේ මුලින්ම අපි කතා කරන්නේ ශාක ප්‍රභව ගැන. මේ ශාක ප්‍රභවයේ පළවෙනි එක තමයි ෆ්ලේවනොයිඩ් කියලා කියන්නේ. ෆ්ලේවනොයිඩ්. මේ ෆ්ලේවනොයිඩ් කියන ඒවා අන්තර්ගත වෙන ප්‍රභවය තමයි තේ කොළවල. එතකොට තේ කොළ ගත්තාම තේ කොළ බලන්න දැන් අපි අර පීනෝල අඩංගු සංයෝග තිබ්බා නේද? හරි පීනෝල අඩංගු සංයෝග තිබ්බා. ඒ කියන්නේ ටැනින් තිබ්බා. ඊළඟට තව එකක් තිබ්බා කැෆේ. අන්න බලන්න ෆ්ලේවනොයිඩ් තියෙනවා. එතකොට මේ තේ කොළ ගත්තාම සෑහෙන දේවල් ටිකක් අන්තර්ගත වෙලා තියෙනවා. මෙන්න මේකේ තියෙනවා ළමයි ප්‍රතිඔක්සිකාරක ගුණයක්. ප්‍රතිඔක්සිකාරක ගුණය. හරි ප්‍රතිඔක්සිකාරක ගුණය මම ප්‍රතිඔක්සිකාරක ගුණය පැහැදිලි කරා. එතකොට මේ ප්‍රතිඔක්සිකාරක ගුණය අඩංගු වෙලා තියෙනවා මෙන්න මේ තේ කොළවල තියෙන ෆ්ලේවනොයිඩ් කියන සංයෝගය තුල. හරිද? ඊළඟ එක තමයි මේ මේවා මාත් එක්ක මෙහෙම ලියාගෙන යමු. එපිකැටිචීන් A P කැටිචීන් එපිකැටිචීන් හරි එපිකැටිචීන් අඩංගු වෙලා තියෙනවා තේ කොළවල ඊළඟට කොකෝව ඇටවල ළමයි මේ ඔයාලා දන්නවද දැන් චොක්ලට් එක නිෂ්පාදනය කරන්නේ කොකෝව වලින්නේ කොකෝ ඇට වලින්නේ චොක්ලට් නිෂ්පාදනය කරන්නේ හැබැයි මේ දැන් ඔයාලා බලන්න කඩේට ගිහිල්ලා සමහර ඔය චොක්ලට් වගේ තියෙන ඒවා තියෙනවා ඒකේ තියෙන්නේ සම්පූර්ණ චොක්ලට් කියලා නෙමෙයි හොඳට බලන්න ඔයාලා ඊට පස්සේ කඩේට ගිහිල්ලා මොනවා හරි චොක්ලට් අඩංගු දෙයක් ගන්නවා නම් එක්ක තියෙන්නේ චොක් කියලා හරි එහෙම නැත්තම් තියෙන්නේ චොකෝ කියලා චොක්ලට් කියලා නෑ ඒ චොක්ලට් කියලා තියෙනවා නම් තමයි සම්පූර්ණයෙන්ම චොක්ලට් කියලා තියෙනවා නම් තමයි ඒ කියන එක හදලා තියෙන්නේ තනිකරම කොකෝ ඇට අඩංගු මිශ්‍රණයෙන් තමයි හදලා තියෙන්නේ. එහෙම නැත්නම් චොකෝ චොක් අර බලන්න සමහර ඒවා තියෙනවා white sweet හරි ඒ වගේ නම් වලින් තියෙනවා නම් ඒ වගේ නම් වලින් හඳුන්වලා තියෙනවා නම් ඒ තියෙන්නේ ඇත්තටම චොක්ලට් නෙවෙයි. හරිද? ඒ තියෙන්නේ ඇත්තටම චොක්ලට් නෙවෙයි. නමුත් චොක්ලට් කියලා තියෙනවා නම් ඇත්තට මේකට අන්තර්ගත වෙන්නේ චොක්ලට්. ඒ කියන්නේ කොකෝ ඇට වලින් අඩංගු කොකෝ ඇට වලින් හදපු චොක්ලට් තමයි ඒක අන්තර්ගත වෙන්නේ. එහෙම නැතුව මොකද ඒක නීතියක්. හරි? ඔරිජිනල් චොක්ලට් නැතුව ඒ කියන්නේ කොකෝ ඇට වලින් හදපු ඔරිජිනල් චොක්ලට් නැතුව චොක්ලට් කියන නම භාවිතා කරන්න බෑ. හරි? චොකෝ කියන නම තමයි චොකෝ. හරි වෙන තෝරන නම දාගන්න පුළුවන්. බලන්න ගොඩක් තැන්වල අර මොනවද චොකෝ එහෙම නැත්නම් මේ චොක් එහෙම නැත්නම් ඔය චංකි චොක් එකම තියෙන චංකි චොක් නේද? හරි ඊළඟ මීට් චොකෝ එහෙමනේ යන්නේ. ඒතකොට අර චොක්ලට් නෙමෙයි ඒතකොට ඒවා තියෙන්නේ. හරි. එතකොට එපිකැටිචින් ගත්තොත් තේ කොළවල තියෙනවා කොකෝ ඇටවල තියෙනවා මේවා රුධිර ධාවනය කාර්යක්ෂම කරනවා. රුධිර ධාවනය කාර්යක්ෂම කරයි. රුධිර ධාවනය කාර්යක්ෂම කරනවා ඊළඟට හෘදය සෞඛ්‍ය සුරකී. මේ ටික තියෙනවා නේ ටයිප් කරලා තියෙනවා. හරි. හෘදය සෞඛ්‍ය සුරකී. මේ ටික තියෙනවා. හරි හෘද සෞඛ්‍ය සුරකී. ඔන්න ඒක හරි. ඊළඟට තියෙනවා කැෆේන්. අන්න ආය ආව බඩු කැල්ල. කැෆේන්. මේ කැෆේන් කියන එක හරි මේ ළමයි මම පොඩි කතාවක් කිය දැක්කා. හරිද? අර මේ ඔයාලට වෙලා තියෙනව නේද? නිදාගත්තාම හරිද? නිින්ද යාගෙන ඉනකොට වගේ සමහර අවස්ථාවල නදී ලොකු නිින්දක ඉන්නකොට අර ගැස්සිලා හැරෙන්නේ. එකපාරට නිකන් අර පල්ලෙහාකට වැටෙනවා වගේ ස්වභාවයක් දෙන්නනේ. පඩි පෙලක නගින ගමන් පල්ලට වැටෙනවා. එහෙම නැත්නම් ඇඳෙන් පල්ලට වැටෙනවා. එහෙම නැත්නම් ගහක නැගලා පල්ලට වැටෙනවා. ඔන්න ඔය වගේ ස්වභාවයෙන් හැරෙනවනේ ගැස්සිලා හැරෙනවනේ. ඔය ගැස්සිලා හැරෙන්නේ ඇයි මොන හේතුවක් මතද? ඔය ගැස්සිලා හැරෙන්නේ මේ මොලේ හිතනවා අපි දැන් තද නිින්දේ ඉද්දි දැන් සාමාන්‍යයෙන් අපි නිදාගත්තාම ළමයි ශරීරයේ තියෙන මස් පිඩු ලිහිල් වෙනවනේ. අපි නිදාගත්තාම ඔය තද වෙලා තියෙන සිරුම් මස් පිඩු ලිහිල් වෙනවා. ඔය ලිහිල් වුණාම අපි එක දිගට ඔය ලිහිල් ස්වභාවයේ ඉන්නකොට මොලේ හිතනවා දැන් මේ ශරීරය මැරෙන්න යන්නේ කියලා. හරිද? ශරීරය මැරෙන්න යන්නේ කියලා හිතලා එයා පල්ස් එකක් දීලා බලනවා පොඩි සිග්නල් එකක් පොඩි කරන්ට් එකක් දීලා බලනවා ඇත්තටම මැරිලාද එහෙම නැත්නම් ඇහැරලාද? ඒ කියන්නේ ශරීරය මැරිලා නැහැ නිින්දේ ඉන්නේ කියන එක. එතකොට මොකද කරන්නේ? අර මොලෙන් හදන පල්ස් එක තමයි අපිට අර විදිහට දැනෙන්නේ.
හරි. අපි ඒතකොට අර වගේ රූපයක් හැදිලා හිතක් හැදිලා අන්න එතනින් අපි අර ගැස්සීමක් එක නැගිටිනවා. හරිද? ඔන්න ඔය ගැස්සීමක් එක්ක නැගිටින්න එක ප්‍රධාන හේතුවක් තමයි ඔක සාමාන්‍ය එක වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ සාමාන්‍ය එක සාමාන්‍ය දෙයක්. නමුත් නිතර නිතර වැඩිපුර ඔය ඔය දේ වෙනවා නම් එහෙම එකක් තමයි සාමාන්‍යව කියනවා රැට කැෆේන් අඩංගු දේවල් බොන්න එපා කියලා. ඒ කියන්නේ තේ කොළ වෙන්න පුළුවන්, කෝපි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තේ හෝ කෝපි හෝ ඊළඟට දැන් ඔය රෙඩ් බුල් එහෙම ගත්තොත් එම නේද? රෙඩ් බුල් ගත්තොත් එම ඒ වගේ කැෆේන් අඩංගු දේවල් තියෙනවානේ. ඒතකොට මේ කැෆේන් අඩංගු දේවල් රයිඩ් එක, රයිඩ් කියන්නේ කැෆේන් තියෙන, රයිඩ් එකේ තියෙන කැෆේන්. හරි? රයිඩ් කියන්නේ කැෆේන් අඩංගු දෙයක්. එතකොට මේ වැඩිපුර ඒ කැෆේන් අඩංගු දේවල් රැට බොන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ රැට අපි නිදා ගන්න කලින් ඒවා බිව්වහම ඒ කැෆේන් වල ක්‍රියාකාරීත්වය නිසා ඒ ක්‍රියාකාරීත්වය නිසා ඒ දේ සිදු වෙනවා කියන එක. ඒ නිසා වැඩිපුර නිදා ගන්න කලින් ඒ රැට ගොඩක් කැෆේන් අඩංගු දේවල් බොන්න එපා කියන්නේ. ඊළඟට ඒක එහෙම ඇති වෙන එක හේතුවක් තමයි රැට ජිම් ගිහිල්ලා හරි රැට ඒ එක්සර්සයිස් කරන පුද්ගලයෙක් ගත්තොත් එමේ එයාටත් සමහර අවස්ථාවල මොකද ජිම් ගියාට පස්සේ මස් පිඩු තද වෙනවා. ඒක තද වුණාම රැට එකපාරම ලිහිල් වෙනවනේ. හරි නිදාගත්තාම එකපාරම ලිහිල් වෙනවා. අන්න එතකොට අර තදලා තිබු මස් පිඩු එකපාරම ලිහිල් වුණාම ආයෙ මොලේ හිතනවා මේ ශරීරය මැරෙලාද කියලා බලන්න පල්ස් එකක් දෙනවා. හරි ඒ ක්‍රියාවලිය නිසා. ඊළඟට වැඩිපුර ස්ට්‍රෙස් වල ඉද්දී ඔය වගේ දේවල් නිසා මොකද වෙන්නේ වැඩිපුර ස්ට්‍රෙස් එකේ ඉන්නකොට මොකද වෙනවා? ඒ කියන්නේ ඇත්තටම නිින්දයක් නැහැ එතකොට. නිින්දයක් නැති ස්වභාවයක් තියෙනවා ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට. නිින්දයක් නැති ස්වභාවයක්. ඒතර ඔය වගේ හේතු නිසා තමයි මේ අර එකපාරම ගැස්සිලා හැරෙන එක ඇති වෙන්නේ. ඒක නිසා ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. ඒක ලෙඩක් නෙමෙයි. ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. නමුත් ඒක සාමාන්‍ය ක්‍රියාවලියක්. නමුත් අර කැෆේන් වගේ දේවල් වැඩිපුර රැට ගත්තොත් වෙන්නේ ඔන්න ඔය සංසිද්ධිය. හරි ඒක වැඩිපුර ඇති වෙනවා නම් ඒ වගේ දේවල් ඒ හේතුන් නිසා තමයි ඒක ඇති වෙන්නේ. හරි පැහැදිලි නේද? ඒතර මම මේ කැෆේන් කොහොම එක මතක් වුණේ මේ. ඒතර කැෆේන් වල රැට බොන්න එපා. කැෆේන් අඩු සංගම වැඩිපුර පානය කරන්න එපා. වැඩිපුර පානය කරන්න එපා. ඒතර මේ කැෆේන් ගත්තාම කැෆේන් තියෙන තේකොළ වල. තේකොළ වල. කැෆේන් වලින් කරන්නේ කැෆේන් වලින් බලන ප්‍රතිඔක්සිකාරක උත්තේජක ඖෂධයක්. ඒ කියන්නේ දැන් ඔය ඒකයි කියන්නේ දැන් ඔය රයිඩ් එකක් බොනකොට නේද? එමන්ත රෙඩ් බුල් එකක් බොනකොට උත්තේජක ඖෂධයක්. ඒ කියන්නේ උත්තේජනයක් දෙන්නනේ. ශරීරයට උත්තේජනයක් ගන්න තමයි මේ දේවල්. ඒ දැන් රෙඩ් බුල් හැම ශරීරයට අර එකපාරම එනර්ජි ඩ්‍රින්ක්. මොකද ඒවා එනර්ජි ඩ්‍රින්ක් නේ. හරි රයිඩ් එක ගත්තොත් රෙඩ් බුල් ගත්තොත් එනර්ජි ඩ්‍රින්ක්. එතකොට ඒවා එනර්ජි ඩ්‍රින්ක් එකක්. එතකොට ඒ වගේ දේවල් ශරීරයට උත්තේජනයක් ගන්න තියෙන දෙයක්. එතකොට උත්තේජක ඖෂධයක් කියලා කියනවා. උත්තේජක ඖෂධයක්. ඊළඟට මේක කියනවා ප්‍රතිඔක්සිකාරක. ප්‍රතිඔක්සිකාරක. හරි කැෆේන්. ඊළඟ එක කැෆේන් වලට පස්සේ ජින්ජර් රෝල්. ජින්ජර් රෝල්. ජින්ජර් රෝල්. හරි අපි ඊයේත් කතා කරා සින්ජිබරින් ජින්ජර් රෝල් කියන දෙක ඉංග්‍රීසි වල අන්තර්ගතයි. ඉංග්‍රීසි. එතන මේ ජින්ජර් රෝල් වලින් කරන්නේ නිර්වේදක සමනක හා බැක්ටීරියා නාශක අනුබන් ඉංග්‍රීසි අපි කතා කරා කලින්ම ෆීනෝල් වල. එතකොට ෆීනෝල් ගැන කතා කරද්දී ෆීනෝල් හා පොලිෆීනෝල් වලින් ගුණයක් තමයි සුද්ධ විනාශක ගුණය. එහෙමනම් අන්න ඉඟුරු වල තියෙනවා බැක්ටීරියා නාශක ගුණ. හරි බැක්ටීරියා නාශක හා ප්‍රතිපිලිකා ජනක ගුණ වලින් යුක්ත වේ. අපි කතා කරා ෆීනෝල් හා පොලිෆීනෝල් ගැන කතා කරද්දී ඒකෙදී අන්න ඒවා පිළිකා නාශක ගුණය තියෙනවා. ඒක ඉඟුරු උදාහරණයක් විදිහට ගත්තා. අන්න ඉඟුරු වල තියෙන පිළිකා නාශක ගුණයක් තියෙනවා. හරි එතකොට මේ ඉඟුරු ගත්තොත් එමළම මේ ඉඟුරු දැන් ඔයාලා අපි දැකලා තියෙනවානේ කඩේ තියෙනවානේ ජින්ජිබියර් නේද? ජින්ජිබියර් තියෙනවනේ කඩේ. එතකොට ළමයි ඇත්තටම මේ ජින්ජිබියර් එකේ ඉඟුරුද තියෙන්නේ. එහෙම නැත්නම් ඉඟුරු රස දෙන රසකාරකයක් තියෙනවා. හරි ළමයි අපි හිතුවට ඇත්තටම මේකේ තියෙන ඉඟුරු කියලා. නමුත් ඇත්තටම ඉඟුරු නෙමෙයි ඉඟුරු රස රසකාරක තමයි ඔය වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඔයා බලන්න ඒකේ පිටිපස්සේ ලේබල් එක මොනවද තියෙන්නේ. හරි ඒක ඉඟුරු රසකාරක තමයි ඔක අන්තර්ගත වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම ඉඟුරු නෙමෙයි. ඒතකොට අපි හිතුවට මේක ඖෂධීය දෙයක් කියලා. ඇත්තටම එහෙම එකක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒතකොට බලන්න ඉඟුරු වලින් අර කරන ක්‍රියාවලින් ටික මේකේ දීලා තියෙනවා. නිර්වේදක සමනක හා බැක්ටීරියා නාශක හා ප්‍රතිපිලිකා ජනක ගුණ වලින් යුක්ත වේ කියලා තියෙනවා. හරි එන්න ඉඟුරු කතන්දර ඉවරයි. ඊළඟට යූජිනෝල්. යූජිනෝල් ගත්තාම යූජිනෝල් තියෙන කරාබු තෙල් වල අපි කුරුදු කොලෙන් ගන්න ඒවා යූජිනෝල් තියෙනවා කියලා කිව්වා. එතකොට බලන්න මේක සගන්ධකාරක හා රසකාරක ලෙසද වෛද්‍ය විද්‍යාවේ වේදනානාශකයක් ලෙසද හරි නමයි රසකාරක විදිහට ගන්නවනේ. අපි කෑමක් හදනකොට හරි ඊට පස්සේ දැන් ඔයා ගෙදර අම්මු වෙනවා නම් හෝ ඔයා කෑමක් හදනවා නම් කරාබු නැට්ටක් තලලා දානවා නම් හරි
කරාබුනට්ටක් හැම තරල දානවා නම් අන්න බලන්න ඔයා එතෙන්දී ඒ දේ ප්‍රායෝගිකව අත්දකින්නවා. ඕකේ යොජිනවල් තියෙනවා. ඇයි ඔයා කරාබුනට දැන් මස් එක වලට අනිවාර්යෙන් කරාබුනට අපි දානවනේ. ඒතකොට ඇයි මේ කරාබුනට දාන්නේ? රසකාරකයක් විදිහට. රසකාරකයක් විදිහට. ඊළඟට දතේ එකක්ම හැදුනොත් තමයි අපි පොඩි කාලේ ඉඳන් හුරු වෙලා තියෙන දේ තමයි කරාබුනට්ටක් කියන එක නේ. කරාබුනට්ටක් කපලා තියා ගන්නවා දතේ. හරි දත්යක්ම ටික වෙලාවක් අඩු වෙලා යන වේදනානාශකයක් විදිහට භාවිතා කරනවා. ඊළඟට පිට කනකොට පිට කනකොට අන්න අර රසකාරකයක් විදිහට එහෙම නැත්නම් අර දත්වල මුඛ සෞඛ්‍ය සුරකින්න දෙයක් විදිහට එහෙම නැත්නම් අර දත්වල මුඛ සෞඛ්‍ය සුරකින්න දෙයක් රසකාරකයක් විදිහට අපි විටවල ගන්න එකතු කර ගන්නවා කරාබුනට්ටක්. හරි කරාබුනට්ටක් එකතු කර ගන්නවා. එතකොට මේ අපි කියනවා මේක සගන්ධකාරකයක්. ඊළඟට පිට කෑවම ළමයි අර අපි පිට කන්නේ අර කටේ දුර්ගන්ධය නැති කරගන්න ඉස්සර මිනිස්සු පිට කා මොකද දත් මදින එක දත් මදිනවා. ඊට පස්සේ කටේ දුර්ගන්ධය අපි දැන් සාමාන්‍යයෙන් බුදුහාමුදුරන්ට දහත් පූජා කරද්දී අපි සමහර අවස්ථාවලදී කියනවා නේද මුඛයෙන් සිදුවන්නා වූ දුර්ගන්ධය දුරු වීම පිණිස මේ දහත් පූජා කරමින් පූජා කරනවා කියනවානේ. හරි. අන්න ඒ කියන්නේ අර ඇත්තටම ඔය කටගඳ නැති වෙනවා විත කෑවට පස්සේ. සාමාන්‍ය රැයට විත කාලේ නිදාගත්තොත් එහෙම උදේට අර සාමාන්‍ය අර වෙන්දර තියෙන කටේ සෙවල ස්වභාවය හරි කටේ සෙවල ස්වභාවය නැති වෙනවා. හරිද? ඒ කියන්නේ අර මොකද වෙන්නේ අර මේ ඒක තියෙනවා ළමයි සගන්ධකාරක ගුණයක්. හරි සගන්ධකාරක ගුණය. මොකද විතත් එක්ක අපි ගන්නෙ අර මම එදා කිව්වා වගේ හුණු දුම් කළ නැතුව අපි ඒකේ තනිකර කුළු බඩුත් එක්ක විත ආහාරයට විත කනවා නම් අන්න ඒක ඊටමත් හොඳ දෙයක්. අර හුණු දුම් කළ තමයි ගොඩක්ම පිළිකාජනක පිළිකාකාරක අඩංගු වෙලා තියෙන්නේ. හරි ඊළඟට වේදනාවන් නිරුන් දෙකක් ලෙසද භාවිතා වේ. කරාබ් කියලා විදින වල ඔන්න ඔය විදිහට භාවිතා වෙනවා. ඊළඟට තියෙනවා සිනවැල්ඩිහයිඩ්. මේකම තියෙන මම කියන්නේ ඒවා ලියන්නේ මම සිනමැල්ඩිහයිඩ්. මෙන්න මේක මතක් වෙන්න ඕන ළමයි. සිනමැල්ඩිහයිඩ් කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ සිනමන් කියන කතන්දරේ. සිනමන් කියන කතන්දරේ. එතකොට ගෙදර කුරුඳු පොත්තක් දැක්කහම එහෙම නැත්නම් ගෙදර කුරුඳු ගහක් තියෙනම් කුරුඳු ගහ දැක්කහම මතක් වෙන්න ඕනේ අම්මට සිරි මේකේ තියෙන්නේ සිනමැල්ඩිහයිඩ් නේද කියන එක. හරි. එහෙනම් සිනමැල්ඩිහයිඩ් තියෙන මොනවද? කුරුඳු තෙල් වල කුරුඳු තෙල් වල කුරුඳු ශාකය තමයි අඩංගු වෙන්නේ. කුරුඳු තෙල් වල තමයි සිනමැල්ඩිහයිඩ් අඩංගු වෙන්නේ. කුරුඳු තෙල් වල ඒක ඒතකොට රසකාරකයක්, ශුද්ධ ජීවි නාශක. ඔය රසකාරකයක් අපි විට කද්දි කුරුඳු භාවිතා කරනවා. කුරුඳු පොතු කෑල්ලක් එකතු කර ගන්නවා විතට. හරි. විට කද්දි කුරුඳු ඒතකොට රසකාරකයක්, ශුද්ධ ජීවි නාශක, ඊළඟ දිලීර නාශක, ප්‍රතිපිලිකා ජනක ගුණ සහිත දෙයක් තමයි මේ කුරුඳු කියලා කියන්නේ. හරි සාමාන්‍යයෙන් ඔය කුරුඳු පොත්තක් එම කකයිද්දි ළමයි නිදිමත එහෙම නැති වෙනවා. හරි. ඔය කුරුඳු නිදිමත එහෙම එනවා නම් කුරුඳු පොත්ත දේවල් පාඩම් කරන වෙලාවට ඔයාලට පුළුවන් කුරුඳු පොත්තක් කකා පාඩම් කරන්න. හරි නිදිමත එහෙම නැත්නම් වැඩිපුර කුරුඳු කන්න හොඳ නැහැ නමුත් මොකද ලේ පිච්චෙනවා ගොඩක් આવුත් එම කියන්නේ හොඳ නැහැ. අපිට සාමාන්‍යයෙන් නිදිමත එහෙම නැති වෙන අර කුරුඳු පොත්තක් කකා පාඩම් කරන්න පුළුවන්. රහයිනේ කුරුඳු පොත්ත නේද? සරයි රහයි අවුලක් නැහැ. වැඩේ හොඳයි. හරිද? ඊළඟට මේ මොෆින් හා කොඩින් ඊළඟ එක මොෆින් කොඩින්. මොෆින් කොඩින්. මොෆින් කොඩින්. මොෆින් කොඩින්. මේවා තියෙන්නේ පොපි ශාකයේ කිරිවල. පොපි ශාකයේ කිරි. පොපි ශාකයේ කිරිවල තමයි අඩංගු වෙන්නේ. ඒතර මේක වේදනානාශකයක්. වේදනානාශකයක්. ඊළඟ එක අවසාන එක තියෙනවා වැසිසින් හා වැසිසිනෝන්. වැසිසින් හා වැසිසිනෝන්. වැසිසින් හා වැසිසිනෝන්. 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 මේවා තියෙන්නේ ආඩතෝඩ. ළමයි ආඩතෝඩ කියන්නේ මොකද්ද? කවුරු හරි දාන්න බලන්න මට පොඩ්ඩක් chat එකට. ආඩතෝඩ ගැන දන්න කෙනෙක්. ආඩතෝඩ ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් chat එකට දාන්න බලන්න. නැත්නම් මයික් ඔන් කරලා කියන්න ප්‍රශ්නයක් නැහැ. ආඩතෝඩ. චරිත මොනවද ආඩතෝඩ කියන්නේ? චරිත. ආඩතෝඩ කියන්නේ මොනවද? ඉන්නවද කට්ටිය නැද්ද? කලණි ආඩතෝඩ කියන්නේ මොනවද? ආඩතෝඩ. ප්‍රශාන්ත ආඩතෝඩ කියන්නේ ඔව් ආඩතෝඩ කියන්නේ පාවට්ටම්.
ආඩතොල කියන්නේ පාවට්ට. ආඩතොල කියන්නේ පාවට්ට. ඔය පාවට්ට ගහේ ළමයි මේ මුළු ගහම බෙහෙත් වලට ගන්නවා කියනවනේ. හරි ඒක මේකේ තියෙන වේදනානාශකයක් කියලා. වේදනානාශකයක් කියලා තියෙන ඔය පාවට්ට ගහේ මේ මුළු ගහම බෙහෙත් වලට ගන්නවනේ. කොළ ගන්නවා, කඳ ගන්නවා, මුල් ගන්නවා, පොතු ගන්නවා, මල් ගන්නවා. ඔය ඔක්කොම බෙහෙත් වලට ගන්නවා. පාවට්ට ගහේ. මුළු ගහම බෙහෙත් වලට ගන්න දේ තමයි පාවට්ට කියන්නේ. හරි. ආඩසෝඩ පාවට්ට මතක තියාගන්න ආඩසෝඩ කියන්නේ පාවට්ට. හරි. ඔන්න එතන ශාක ප්‍රභව ටික ඉවරයි. එතන ඔය ටික දාගන්නදී ලියාගන්න නැති නේද? පළවෙනි එක මැකුවා. පළවෙනි එක මකලා තමයි අන්තිම එක ලිව්වේ. අන්තිම දෙක පළවෙනි දෙක මකලා. හරි. sorry. පළවෙනි එක විතරයි මැකුවා. මේක විතරයි මැකුවේ මේක ලිව්වා ඊට පස්සේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඔන්න දැන් ශාක ප්‍රභව ටික ඉවරයි. ඊළඟට කතා කරන්න තියෙන අපිට සුද්ධ ජීවී ප්‍රභව ටික. සුද්ධ ජීවී ප්‍රභව. සුද්ධ ජීවී ප්‍රභව. හරි. ඊළඟ එක තමයි සුද්ධ ජීවී ප්‍රභව. ඔය සුද්ධ ජීවී ප්‍රභවයට අපි ඉස්සෙල්ලාම කතා කරන දෙයක් තමයි පෙනිසිලින් කියලා කියන්නේ. පෙනිසිලින්. පෙනිසිලින්. ඕකනේ ඉස්සෙල්ලා දන්නවනේ. පෙනිසිලින්. ප්‍රභවය තමයි පෙනිසිලියම් දිලීරය. පෙනිසිලියම් නොටේටම් හරියටම නේද? පෙනිසිලියම් දිලීරය. අපි කියන්නේ අපි කතා කරනවා බයෝ වලදී නේද? පෙනිසිලියම් නොටේටම් කියලා. පෙනිසිලියම් දිලීරය. ප්‍රයෝජනය තමයි ප්‍රතිජීවකයක්. ඒක තියෙනවානේ. ඊළඟ එක තමයි ඇන්තැක්විනෝන. ඇන්තැක්විනෝන. ඇන්ත්‍රැක්විනෝන කොළසායම්. ඒක ගන්නේ ඇස්පර්ජිලස්. ඇස්පර්ජිලස් දිලීරය. ඇස්පර්ජිලස් දිලීරය. ඒකේ ප්‍රයෝජන තමයි මෙම සායම් වලින් රසායනික සායම් මෙම සායම් වලින් රසායනික සායම් වලින් මෙන් පාරිසරික දූෂණයක් සිදු නොවේ. මොකද රසායනික සායම් වලින් පරිසර දූෂණයක් වුණාට මෙයා මේ ශුද්ධ ජීවි ප්‍රභවයකින් ගන්න කොළ සායම් නිසා මෙයාගේ පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට සමුද්‍ර ප්‍රභව. ඒකේ තියෙනවා ඩිස්කොඩර්මෝලයිට්. ඩිස්කොඩර්මෝලයිට්. smooth sponge. අර්බුදනාශක ගුණයෙන් යුක්ත වේ. හරි. ඔය ටික දාගන්නකො. හරි නේද? හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ සම්බන්ධයෙන්. ඊළඟට අපි යමු වෛද්‍ය ශාස්ත්‍රයේදී. හරිද? වෛද්‍ය ශාස්ත්‍රයේදී කොහොමද සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරන ශාක ගැන කතා කරන්න. බලන්න. සායනික භාවිතයේ යෙදෙන
යොදන ඖෂධ වලින් 50%කට වඩා අධික ප්‍රමාණයක් ස්වභාව නිෂ්පාදන ඒවා උත්පන්න වූ ඊට සමාන සංයෝග වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිමාන වලට අනුව සංවර්ධන වන රටවල ජනගහනය 80ක් තරම් ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණයේදී සහාය පතන්නේ සාම්ප්‍රදායික වෙදකමයි. සාම්ප්‍රදායික ඖෂධ වලින් 85% පමණම ශාක වලින් නිස්සාරණය කෙරේ. මෙයින් පෙනී යන්නේ ලෝකවාසීන්ගෙන් බිලියන 3.5 4ක් අතර ප්‍රමාණයක් ඖෂධීය ප්‍රභව ලෙස ශාක කෙරෙහි විශ්වාසය තබන බවයි. හරිද? එතකොට බලන්න ලෝකයේ මිනිස්සු ගත්තොත් එම 80ක් විතරම තමන්ගේ ප්‍රාථමික වෛද්‍ය ශාස්ත්‍රයේ කියන්නේ තමන්ගේ මොකක් හරි ලෙඩක් හැදුනම මුලින්ම ඒගොල්ලෝ කරන්නේ අර කියන ශාක ප්‍රභව මත යපෙන එක නේද? හිතන්න උදාහරණයක් බඩේ එකක් කුමක් හැදෙනවා. මොකද කරන්නේ? කෝපි ටිකක් වක් කරලා මුලින්ම බොනවා. අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ අන්න සූදුරු ටිකක් බෙදලා වක් කරලා බොනවා. නේද? ඊට පස්සේ බැදිහාල් කැඳ ටිකක් හදලා බොනවා. හරි. එතකොට මොකද කරන්නේ? ඒවෙන් අපි බලනවා අඩු වෙයිද කියලා. මොකක් හරි අජීර්ණයක් වුණාම නේද? ලූස් මෝෂන් හැදුනහම හරි බඩේ අමාරුවක් හැදුනහම බලන්න. ඊට පස්සේ අසමෝදගම් බොනවා. ඒතර අසමෝදගම් කියන එක සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයේදී භාවිත කරන දෙයක්. හරිද? ඒතර ඒ වගේ දේවල් ළමයි බලන්න අපි ඒ අවස්ථාන වලදී භාවිත කරනවා. ඊළඟට තව බලන්නකෝ. අපිට මේ හෙම්බිරිස්සාවක් හැදුනහම තව දුරටත් ඒ තවත් එහෙමයි. හරි. තවත් එහෙමයි. ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේදී ජල වාෂ්ප භාවිත කරන ඊට අමතරව මේ හුමාල අල්ලනකොට අපි දානවා පැංගිරි කොළ ටික. ඒ කියන්නේ දෙහි කොළ ටිකක් එහෙම කඩලා දානවනේ. ඒතර මේ දෙහි කොළ කියන එක බලන්න අර ඒ පැංගිරි ස්වභාවය ඒවැය තියෙන පැංගිරි මොකද වෙන්නේ අර සෙමට බලපෑම ඇති කරලා අන්න සෙම හොඳ වෙන්න බලපානවා. එහෙනම් බලන්න ගොඩක් දුරට ළමයි මේ සාම්ප්‍රදායික වෛද්‍ය ශාස්ත්‍රයේදී මොකද කරන්නේ? මිනිස්සු තමන්ගේ අර ප්‍රාථමික වෛද්‍ය අවශ්‍යතා සපුරා ගන්න භාවිතා කරන්නේ ශාක ප්‍රභව. එතකොට ළමයි මේ ඔය අපි අහලා තියෙනවනේ එකක් තමයි මේ හෙළ වෙදකම. තව එකක් තියෙනවායි ආයුර්වේද වෙදකම කියලා. ආයුර්වේද වෙදකම. ඊළඟට බටහිර වෛද්‍ය විද්‍යාව. ඒතර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, හෙළ වෙදකම, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව. එතකොට හෙළ වෙදකම කියන්නේ ළමයි. මේ හෙළ වෙදකම කියන එක තමයි ලංකාවේ මිනිස්සුන්ට හරි යන වෙදකම. එතකොට මේ ලංකාව තුලදී අතීතයේ ඔය රාවණා යුගයෙන් පටන් අරගෙන රාවණා යුගයේ සිට මේ දක්වා ආපු වෙදකම තමයි ඔය හෙළ වෙදකම කියලා කියන්නේ. එතකොට රාවණා යුගයේදී ඒ කාලේ හිටපු ඍෂිවරු මුනිවරු වෙදවරු ඒගොල්ලෝ භාවිතා කරේ මෙන්න මේ කියන හෙළෝසු. හෙළ වෙදකමට අදාළ හෙළෝසු තමයි භාවිතා කරේ. ඒතර ඔයාලා අහලා ඇති සීගිරිය නේද? සීගිරියේ ගල යට වෙනම ඔසු වෙනක් තියෙනවා කියලා. ඊට පස්සේ පොළොන්නරුවේ විශ්වමුනි පොළොන්නරුවේ ඔසු වෙනක් රෝපණය කරා කියලා අහලා ඇති. එතකොට මේ ඕවා තියෙන මේ හෙළ ඔසු ඒ කියන්නේ හෙළ වෛද්‍ය විද්‍යාවට අනුව ඒ කියන්නේ ලංකාවේ තිබ්බ අතීතයේ තිබ්බ රාවණ යුගයේ සිට තිබ්බ වෛද්‍ය විද්‍යාව තමයි හෙළ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. ඔය ගොඩක් සර්ප වේදකම ගත්තොත්. හරි සර්ප වේදකම ගත්තොත් එimhe ගොඩක් ඔය හෙළ වෛද්‍ය විද්‍යාවට අයිති. ඒ කියන්නේ බලන්න සමහර අවස්ථාවල ඔය හෙළ වෛද්‍ය විද්‍යාව ළමයි භාවිතා වෙන්නේ යంత్ర මන්ත්‍ර ගුරුකම් එක්ක තමයි ඒ දේවල් භාවිතා වෙලා තියෙන. නමුත් ඒ දේවල් දැන් බොහෝ සෙයින් අභාවයට ගිහිල්ලා තියෙනවා ඉංග්‍රීසි ආක්‍රමණත් එක්ක ඊට පස්සේ ආයුර්වේදය බල ගැනීමත් එක්ක මේ දේවල් ගොඩාක් දුරට අභාවයට ගිහිල්ලා තියෙනවා. නමුත් සිංහල මිනිස්යාගේ ලංකාවේ ඉන්න මිනිස්යාගේ ලංකාවේ හෙළයාගේ ශරීරයට ගැළපෙන බෙහෙත තමයි හෙළ වෙදකම කියලා කියන්නේ. මොකද ඔය හෙළ වෙදකමෙන් තමයි ළමයි ලේසියෙන්ම ලෙඩක් සුව කරන්න පුළුවන් ඉක්තාවටම. ඔය බලන්න සමහර අවස්ථාවන් වලදී ඇස් වලට බෙහෙත් කරන වෙදවරු ඉන්නවා, වෙද්දු ඉන්නවා. ඒගොල්ලෝ ඇහැට නෙමෙයි බෙහෙත් කරන්නේ. ඇහි අමාරුවට බෙහෙත් කරන්නේ මාපට ඇඟිල්ලට. කකුලේ මාපට ඇඟිල්ලට තමයි බෙහෙත් බඳින්නේ. කකුලේ මාපට ඇඟිල්ලට තමයි බෙහෙත් බඳින්නේ. එතෙන්දී ඒගොල්ලෝ භාවිතා කරන්නේ රහස් වට්ටෝරුවක්. හරි කෙම් ක්‍රමයක් භාවිතා කරනවා. ඒ කෙම් ක්‍රම කියන ඒවා ළමයි ඒතකොට ඒක වගා ක්ෂේත්‍රයේදී වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය මිනිස්සෙක්ට වෙන්න පුළුවන්. මිනිස්සෙක්ගේ ඒ කියන්නේ වගාවක ලෙඩ රෝගයක් හදුන අවස්ථාවක් වෙන්න පුළුවන්. මිනිස්සෙක්ට ලෙඩ රෝගයක් හදුන අවස්ථාවක් වෙන්න පුළුවන්. සතෙක්ගේ ලෙඩ රෝගයක් හදුන අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ කියන මේ හෙළ වෙදකම තමයි ඉස්සර කාලේ භාවිතා කරේ. හෙළ වෙදකම තමයි භාවිතා කරේ. එතකොට මේ හෙළ වෙදකම කියන දේ නමුත් දැන් කාලේ වෙනකොට අභාවයට යමින් තියෙනවා. නමුත් තාමත් මේ හෙළ වෙදකමෙන් බෙහෙත් කරන වෙද්දු ලංකාවේ ජීවත් වෙනවා. නමුත් මිනිස්සු දැන් ඒකෙහි වැඩි විශ්වාසයක් තියෙන පිළිගැනීමක් තියන්නේ නැහැ.
නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හොද කරන්න බැරි බටහිර වෙදකමෙන් කපලා කොටලා අයින් කරන ඒ වගේ රෝග හෙළ වෙදකමෙන් හොද කරන දැන් තියෙනවා. ඒතර සමහර කැඩුම් මිදුම් වෙද්දු ඉන්නවා. සමහර සර්ප වෙද්දු ඉන්නවා. ඒතර ඒගොල්ලෝ ගත්තාම ඒගොල්ලෝ මේ හෙළ වෙදකමෙන් තමයි ප්‍රතිකාර කරන්නේ. දැන් සර්ප වෙදකම හැම ගත්තාම තියෙන ළමයි හරි ලස්සන දේවල්. ඒ කියන්නේ යනවා ලෙඩ සර්පේ කාවා සර්පේ කාපු කෙනා ගෙදරින්දි යනවා වෙන කෙනෙක් තමයි යන්නේ වෙදාව එක්කන් එන්න. ඒ වෙදා එක්කන් එන්න යනකොට ඒ එක්කන් එන්න යන කෙනාගේ මූණ බලලා අර ලෙඩා මැරිලාද නැද්ද කියලා අර ලෙඩා හොද කරන්න පුළුවන් නැද්ද කියලා කීමේ හැකියාවක් තියෙනවා. ඊට සමහර අවස්ථාවල තියෙනවා යන කෙනාට හොඳට අත දිගට ටෝල් ගාලා පිටට ගහනවලු. හරි අත දිගට ටෝල් ගාලා පිටට ගහුවාම එයා එච්චර අඩු කරන්නේ. ගෙදර එනකොට ලෙඩා හොඳයි. හරි අර සර්පයා කාපු මිනිස්සයා හොඳයි. ඒ වගේ දේවල් තියෙනවා ළමයි. හරි ඒ කියන්නේ ඒ වගේ අර සමහරව කෙම් ක්‍රම සමහර ඒවා ගුරුකම්. හරි එතකොට ඒ කියන්නේ ඒ මොනවා හරි ඒ දේවල් ඒ තියෙන ඒ දේවලුත් එක ඉස්සර තිබිලා තියෙනවා. නමුත් දැන් ඒවා ඇත්තටම බලාත්මක වෙන්නේ නැහැ. නමුත් දැන් ඒවා නැහැ. ඒකයි කේස. දැන් ඒ කියන්නේ ගොඩක් දේවල් ඔය ගුරු මුෂ්ටියත් එක්ක හරි තමන් ඉස්සරහට පරම්පරාවට යනකොට ගුරු මුෂ්ටියත් එක්ක දැන් මේ දේවල් අභාවයට යමින් නැති වෙලා යමින් තියෙනවා. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒතකොට මේ හෙළවෙදකම කියන ළමයි ලංකාවේ භාවිතා වෙච්ච දෙකම මේ සඳහා ඒතර භාවිතා වුණේ අපි කියන්නේ මොකද්ද මේ ගහේ පොත්තේ කොලේ සාරය ඔබේ සිරුරට කියන එකනේ යන්නේ උතෙන්දි ගොඩක්ම. ඒ කියන්නේ ගස්වල කොළ මුල් පොතු ඇට ඊට පස්සේ මල් හරිද කොළ මුල් පොතු මල් ඇට ගෙඩි ඔය ඔක්කොම ටික ගස්වල තියෙනවා කියනවනේ මේ ඉස්සර ඔය කියනවා ළමයි ලංකාවේ බෙහෙතකට ගන්න බැරි කිසිම පැලෑටියක් ලංකාවේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් ඔය විදේශීය ශාක ලංකාවට අවිල්ලා හැමක වෙලා තියෙන වැරෙන්න අර ලංකාවේ තිබුණ ශාක වලින් කිසිම දෙයක් බෙහෙතකට ගන්න බැරි ශාකයක් තිබිලා නැහැ. හරි අපිට පෑගෙන තනකොළේ පවා මොනවා හරි බෙහෙතකට ගත්ත දෙයක්. මොනවා හරි බෙහෙතකට ගත්ත දෙයක්. හරි එතකොට දැන් බලන්න දැන් මේ වෙනකොටත් ලංකාවේදී ලංකාවේ භාවිත වෙනවා ළමයි පොල් පලා භාවිත වෙනවා. මොකද අර පොල් පලා කියන දේවල් භාවිත වෙනවා. දැන් මේ මුත්‍රා අමාරු එහෙම තියෙනකොට නේද? මුත්‍රා දෙවිල්ල තියෙනකොට පොල් පලා නීර මුල්ලි හරි ඊට පස්සේ ඔලුණු විල ඒ වගේ දේවල් භාවිත කරනවා. හරිද? ඊට පස්සේ දැන් ඉරමුසු ඊළඟට දැන් බලන්න ගෙදර අපිට හෙම්බිරිස්සාවක් හැදෙනවා. හෙම්බිරිස්සාවක් හැදුනා මොකද කරන්නේ? අම්මා තම්බලා දෙන කොත්තමල්ලි ටිකක්. කොත්තමල්ලි කියන්නේ මොනවද? කොත්තමල්ලි කියන්නේත් මේ ශාකමය දෙයක් නේ. එලා හෙම්බිරිස්සාවක් හැදෙනකොට කොත්තමල්ලි ටිකක් බොනවා. හොඳ වෙන්නේ නැහැ. කසාය පැකට් එකක් අරන් බොනවා. අන්න බලන්න කසාය ගත්තාම කසාය පැකට් එක ගත්තාම මොනවද තියෙන්නේ? කටුවැල් බඩු තියෙනවා. ඊට පස්සේ පත් පාඩගම් තියෙනවා. ඊට පස්සේ වෙනි වැල් තියෙනවා. නේද? ඔයගේ කොත්තමල්ලි තියෙනවා. ඔය ගණනාවක් ඔය අන්තර්ගත වෙලා තියෙනවානේ. හරි. ඊට පස්සේ ඔය ඊට පස්සේ බලන්න කැස්සපැණිය. දැන් ඔයාලට ගන්න තියෙනවා කැස්සපැණිය. ඉතින් මේ කැස්සපැණිය ගත්තාම මේ කැස්සපැණිය අන්තර්ගත වෙන ගොඩක් ශාකමය ද්‍රව්‍ය. හරි. කැස්සපැණිය අන්තර්ගත තල්සු කිරි සීනි වැල්මි හරි ඒ වගේ දේවල් තමයි ඔගේ අන්තර්ගත වෙලා තියෙන්නේ. බලන්න හැමදේම ශාකසාර වලින් තමයි හදලා තියෙන්නේ. හරිද? එතකොට මේ මිනිස්සු මුලින්ම තමන්ගේ ප්‍රාථමික වෛද්‍ය අවශ්‍යතා සපුරා ගන්න එහෙනම් භාවිතා කරන්නේ මෙන්න මේ කියන ශාක ද්‍රව්‍ය. එතන මොකද්ද මේ ආයුර්වේද වෙදකම කියන්නේ? ළමයි ආයුර්වේද වෙදකම කියලා කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට ආපු වෙදකම. ඒ නිසා තමයි සමහර අවස්ථාවල් වලදී ආයුර්වේද බෙහෙත් කරලා ලංකාවේ මිනිස්සුන්ට හොඳ වෙන්නේ නැත්තේ. සමහර මිනිස්සුන්ට හොඳ වෙනවා. නමුත් හොඳටම හොඳ වෙන දේ තමයි මේ හෙළවෙදකම කියලා කියන්නේ. හෙළවෙදකම. මොකද ඔය හෙළවෙද්දු ඉස්සර හිටපු හෙළවෙද්දු ගොඩක් දුරට මේ ආධ්‍යාත්මිකව සිත දියුණු කරපු මිනිස්සු. හෙළවෙද්දු ගත්තාම ළමයි ආධ්‍යාත්මිකව සිත දියුණු කරපු මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවනා ක්‍රම අත්දැක බලන භාවනා කරලා ඒගොල්ලෝ ආධ්‍යාත්මික සිත දියුණු කරලා සමහර වෙලාවට ඔය කියන සඳහන් වෙලා තියෙනවා ඒ ලෙඩෙක් ආවට පස්සේ ඒ ලෙඩා දිහා බලලා එයා බලන දැන් ඔය ලෙඩක් හැදෙන්න ගොඩාක්ම ප්‍රධාන හේතුව තමයි මේ ලෙඩාගේ තිබ්බ ශක්තිය ශරීරයෙන් ඉවත් වෙච්ච එක. හරි සමහර අවස්ථාවල මේ වගේ බලන සමහර අය කියනවා ප්‍රෝග්‍රෑම් තියෙනවා මේ හෙළවෙදකම් කරන වෙද්ද වෙල කරන ප්‍රෝග්‍රෑම් YouTube එකේ මොන තරම් තියෙනවා. ඔය එක්සෑම් එකේ වුණාම බලන්න මේ සම්බන්ධයෙන් පොඩ්ඩක්. ඒතකොට ඒගොල්ලෝ කියනවා සමහර අවස්ථාවල ලෙඩක් හැදෙන්න හේතුව තමයි එයාගෙන් තියෙන ශක්ති කොටසක් අයින් වෙලා තියෙනවා. එතකොට මේ හෙළවෙදකමේදී ඒගොල්ලෝ අධ්‍යාත්මයෙන් දියුණු කරපු කට්ටිය ඒගොල්ලෝ බලනවලු කොහෙද මෙයාගේ මේ අයින් වෙච්ච ශක්තිය කොතනද ගබඩා වෙලා තියෙන්නේ කොහොමද තියෙන්නේ මොන ශාකයක් එක්කද මේක තියෙන්නේ එහෙනම් මේ මොන ශාකයෙන්ද මේ ශක්ති කොටස නැවත ලබා දෙන්න පුළුවන් අන්න ඒ වගේ තමයි ළමයි බෙහෙත් හැදිලා තියෙන්නේ හරි බෙහෙත් හැදිලා ගොඩක් ඔය හෙළ බෙහෙත් හැදුවා කියන්නේ හෙළ දැන් ඔය ඉසුරුමුණිය ගත්තොත් එම ළමයි ඉසුරුමුණිය කියන තැන දැන් අපි ඉසුරුමුණිය පෙම්මිවල ගැන කතා කරන්නේ නමුත් ඉසුරුමුණිය කියලා කියන්නේ අතීතයේ හිටපු ලංකාවේ හිටපු ගණිතඥයෝ මුනිවරු ඍෂිවරු ඒගොල්ලෝ මුනිවරු ඍෂිවරු තමයි ගණිතඥයෝ විදිහට ඉඳලා තියෙන්නේ හරි මුනිවරු ඍෂිවරු ඒගොල්ලෝ තමයි වෛද්‍ය විද්‍යාව හදාලා තියෙන ප්‍රගුණ කරලා තියෙන. ඉතින් ඒගොල්ලෝ
එතන තමයි ඉගෙන ගත්තා කියන්නේ. එතන තමයි ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මය දියුණු කරා කියන්නේ. හරි ආධ්‍යාත්මය දියුණු කරලා ඒ ඔස්සේ තමයි ඒගොල්ලෝ බෙහෙත් වල ඒ දේවල් කරා කියලා කියන්නේ. ඒතකොට ඒ වගේ තැන් තමයි ලංකාවේ තිබිලා තියෙන්නේ. ඒතකොට ඉසුරු මුණිය කියන්නේ ඒ වගේ තැනක්. හරිද? එතකොට මේ ඒ වගේ ගොඩක් අර හෙළවෙදකම කියන දේ ඔහොම තිබිලා තියෙනවා ලංකාවේ. නමුත් පසු කාලිනව ඉන්දියානු ආක්‍රමණත් එක්ක ඒතකොට ඉන්දියාවේ ආශ්‍රිතව වෙදකම්. ඒතකොට ඒක තමයි ආයුර්වේද වෙදකම විදිහට ලංකාවේ දැනට තියෙන්නේ. හරි. ඊට පස්සේ බටහිර වෛද්‍ය විද්‍යාව දැන් ඔය ගොඩක් බලන්න බටහිර වෛද්‍ය විද්‍යාව ගත්තොත් තමයි බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඇත්තටම ලෙඩ නිට්ටාවට සුව කරන්න බෑනේ. ගොඩක් ඔය ડોක්ටර්ස්ලාම කියන දෙයක් න 100%ක් නිට්ටාවටම ගොඩක් ලෙඩ සොඳ කරන්න බෑ. බටහිර වෛද්‍ය විද්‍යාවෙන්. දැන් අපි හිතමු සෙම කියලා. එතකොට මේ සෙමට බෙහෙත් ගත්තාම වෙන්නේ මොකද්ද? එයාලා බෙහෙත් දෙන්නේ සෙම කර වෙන්න. ඒ කියන්නේ සෙම වේලෙන තමයි බෙහෙත දෙන්නේ. එතකොට අර තියෙන අතිරික්ත සෙම අයින් වෙලා යන්න නෙමෙයි. ආයි නැවත හැදෙනකොට අරිට වඩා වැඩි ගුණයකින් ආයි හැදෙනවා. ඒක අතන්දරේට තියෙන්නේ. හරි. එතකොට නමුත් අර හෙළවෙදකම් ඇසුරෙන් කරනකොට බලන්න සමහර අය තියෙන අර දැන් ඔය හක්කේ තියලා සෙම මාරිනවා කියන්නේ. ඒතකොට ඒවා හෙළවෙදකම්. හක්කේ තියලා සෙම මාරිනවා කියන්නේ. එහෙම තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම නිකන් කතාවක් කියනවා. ඒ වගේ බෙහෙතක් තියෙනවා. නස්න ප්‍රතිකාර. හරි. ඒ වගේ ගොඩක් හෙළවෙදකම් ඇසුරෙන් තියෙන ඒවා තියෙනවා. හරිද? ඒතකොට මේ හෙළවෙදකම් ගත්තාම ළමයි ගොඩක් දුරට මිනිස්සු අර තමන්ගේ ප්‍රාථමික ඖෂධ අවස්ථාව වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍යම අවස්ථාව වෙනුවෙන් මේගොල්ලෝ මොකද කරන්නේ? අර මේ ශාකමත් තමයි මුලින්ම යපෙන්නේ. ඒතකොට එහෙම යපෙන වැඩියක් අපිට උදාහරණයක් කතා කරන්න තියෙනවා. අපි උදාහරණ බලමු කෝමාරිකා. දැන් කෝමාරිකා ගත්තොත් බලන්න ગેස්ට්‍රයිටිස් හැදෙනවා. ગેස්ට්‍රයිටිස් හැදෙනකොට මොකද කරන්නේ? කෝමාරිකාත් කරගෙන කෝමාරිකාත්තේ මදේ අරගෙන අපි මොකද කරන්නේ? ඔය මදේට නේද? ඒ මදේ බීම එකක් හදලා බොනවා. එහෙනම් කෝමාරිකා ඒවට ගන්න පුළුවන්. ඊළඟට සමපැහැපත් කරනවා. සම වේලෙනවට කෝමාරිකා භාවිත කරනවා. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම තව ඕනේ තරම් දේවල්. හරිද? තව ඕනේ තරම් දේවල් අපිට ගන්න පුළුවන්. දැන් කොහොම ගන්න පුළුවන් නේද? ඊට පස්සේ දැන් ඔය වෙනිවැල් හරි ඒ වගේ දේවල් කියන්නේ දැන් ශාරීරික හිතනකො ඇඟ අමාරු තියෙනකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ දැන් ඔය තාත්තලා අපි හැමෝම කරනවා. මොකද ඇඟ අමාරුවක්ම තියෙන ඇඟ නිකන් ඇඟ රිදෙනවා නම් මහන්සි නම් තේට්ටුව තිය වැඩි නම් වෙනිවැල් ටිකක් තම්බලා අවිලා නිදා ගන්නවා. හරි අර පෙන්ඩෝල් එකක් බොනවා වගේ තමයි පෙන්ඩෝල් කිව්වම පෙන්ඩෝල් කියන්නේ ඒතර බටහිර වෛද්‍ය විද්‍යාව වෙන දෙයක් නේ. එතකොට එතෙන්දී අර ශරීරය අහිතකර ස්වභාවයක් ඔබට වෙන කර ස්වභාවයක් ඒවා තියෙන පුළුවන් යම් ප්‍රමාණයක්. නමුත් අර වෙනිවැල් කියන දේ එහෙම ස්වභාවයක් නැහැ. හරි එතකොට ඒ වගේ අපිට මේ දේශීය දේ මත යැපෙන්න පුළුවන්. දේශීය දේ මත යැපෙනවා ගොඩක් දුරට මිනිස්. හරිද? ඒක වෙනිවැල්. ඔය වගේ දේවල් ගන්න පුළුවන්. හරි. අපි මේ ලියාගෙන යමු බලන්න. සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේදී භාවිත කර ගන්නා ශාක. ලියන්න පළවෙනි එක කෝමාරිකා. පළවෙනි ශාකය කෝමාරිකා. කෝමාරිකා. ලියන්න පිලිස්සුම් තුවාල සහ කෝමාරිකා කියන එක ඉස්සරහින් ලියන්න. පිලිස්සුම් තුවාල සහ චර්ම රෝග වලට ප්‍රතිකාර කිරීමේදී චර්ම රෝග වලට ප්‍රතිකාර කිරීමේදී චර්ම රෝග වලට ප්‍රතිකාර කිරීම චර්ම රෝග වලට ප්‍රතිකාර කිරීමේදී චර්ම රෝග වලට ප්‍රතිකාර කිරීමේදී ඊළඟට කරවිල දෙවෙනි එක කරවිල 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 ඒක ඉස්සරහින් ලියන්න රුධිරයේ සීනි මට්ටම පහත හෙලීමට යොදා ගනී. 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 ඊළඟට සුදු ලුණු. සුදු ලුණු. ඊළඟ එක සුදු ලුණු. සුදු ලුණු. ලියන්න ඒක ඉස්සරහින් ප්‍රතිජීවකයක් ලෙස බහුලව භාවිතා වේ. සුදු ලුණු ප්‍රතිජීවකයක් ලෙස බහුලව භාවිතා වේ.
ඊළඟ එක මුරුංගා. 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 ආහාරයක් මෙන්ම ඖෂධයකි. ආහාරයක් මෙන්ම ඖෂධයකි. ආහාරයක් මෙන්ම ඖෂධයකි. ආහාරයක් මෙන්ම ඖෂධයකි. ඒකටම මෙහි පෝෂක 92ක් ප්‍රතිඔක්සිකාරක 46ක් හා ප්‍රතිශක්ති පද්ධතිය පෝෂණය කරන ප්‍රතිශක්ති පද්ධතිය පෝෂණය කරන ඇමයිනෝ අම්ල 18ක් හා ඇමයිනෝ අම්ල 18ක් හා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ක් අඩංගුය. 9ක් අඩංගුය. 9ක් අඩංගුය. 9ක් අඩංගුය. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ක් අඩංගුය. ඊළඟට කොහොඹ කියන්නේ යටතේ පණු රෝග මැලේරියාව රූමැටික උණ හා චර්ම රෝග ආසාදනවලදී ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරයි. ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරයි. ඊළඟට පැපොල් තුවාල සඳහා බෙහෙතකි. තුවාල සඳහා බෙහෙතකි. ඊළඟට කහ ආහාරවලට කහ පැහැයක් ලබා දෙන කුළු බඩුවකි. ඒකටම ආයුර්වේදයේ හා
ආයුර්වේදයේ හා සාම්ප්‍රදායික වෙද අනබල ආයුර්වේදයේ කියලා කියන ආයුර්වේද දෙකම සාම්ප්‍රදායික වෙදකම කියන හෙළ වෙදකම. හරි. ආයුර්වේදයේ හා සාම්ප්‍රදායික වෙදකමේදී ආයුර්වේදයේ හා සාම්ප්‍රදායික වෙදකමේදී ආහාර ජීර්ණය සහ ආහාර ජීර්ණය සහ ආත්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම ආත්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම ආත්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම සාම්ප්‍රදායික වේදනා සහ සාම්ප්‍රදායික වේදනා සහ ආර්තවය ක්‍රමවත් කිරීම ආර්තවය ක්‍රමවත් කිරීම සඳහා බොහෝ කලක සිට භාවිතයට ගැනේ. හරි. ඔන්න ඔය ටික තමයි ළමයි අපිට කතා කරන්න තියෙන ද්විතීක පරිවෘත්තජ ගැන. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ ද්විතීක පරිවෘත්තජ කොහොමද නිස්සාරණය කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒතර මේ ද්විතීක පරිවෘත්තජ නිස්සාරණය කරගන්න ඕනේ මොකද අපිට මේ ශාකවල තිබ්බට ඒ ශාකවල තියෙන සම්පූර්ණ ශාක කොටස් ටිකම අපිට යම්කිසි නිෂ්පාදනයක් සඳහා භාවිත කරන්න බෑ. එහෙමනම් මේ ශාකයේ තියෙන ද්විතීක පරිවෘත්තජය අයින් කරලා ඒක වෙන් කරගන්න ඕනේ අපි යම්කිසි නිෂ්පාදනයක් කරනවා නම්. එතකොට මේ ශාකවල තියෙන ද්විතීක පරිවෘත්තජ වෙන් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ඊළඟ කොටසින් කතා කරන්නේ. හරිද? එතකොට බලන්නකො ඒක තියෙනවා ස්වභාවික ප්‍රභවයකින් ඖෂධයක් නිස්සාරණය කර ගැනීමේ ක්‍රම විස්තර කරයි. නිස්සාරකය එහි සංරචක වලට වෙන් කර ගැනීමට වර්ණලේඛ ශිල්ප ක්‍රම භාවිත කරයි. RF වගේ විස්තර කරයි. පිරිසුදු කිරීමේ ක්‍රම භාවිතයෙන් සංශුද්ධ ඵල වෙන් කර ගැනීමේ ක්‍රම සාකච්ඡා කරයි. පේටන්ට් බලපත්‍රය හඳුන්වයි. පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමේ වැදගත්කම විස්තර කරයි. අපි මෙන්න මේ ටික තමයි මේ කොටසේදී කතා කරන්නේ. ඒතකොට මෙතනින් ඔය පාඩම ඉවර කරනවා. මෙන්න මේ කොටසෙන් ඔය පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා 5 2 කියන කොටසින්. හරිද? එතකොට මුලින්ම බලන්නකො. දැන් අපිට තියෙනවා මේ ස්වභාවික අපි දැන් මෙහෙම දැන් ශාක ද්‍රව්‍ය ටිකක් සපයාගෙන තියෙනවා. එතකොට මේ ශාක ද්‍රව්‍ය ටිකෙන් ඒ ශාක ද්‍රව්‍යයේ තියෙන ද්විතීක පරිවෘත්තජ වෙන් කරගන්න ඕනේ. මේ ද්විතීක පරිවෘත්තජ වෙන් කරගන්න අපි භාවිතා කරනවා ක්‍රම තුනක්. ප්‍රධාන ක්‍රම තුනක් භාවිතා කරනවා. එකක් තමයි ද්‍රාවක මගින් නිස්සාරණය කියලා කියන්නේ. පළවෙනි එක තමයි ද්‍රාවක මගින් නිස්සාරණය කියලා කියන්නේ. ද්‍රාවක මගින් නිස්සාරණය. ඊළඟ එක තමයි තෙරපීම කියන ක්‍රියාවලිය. තෙරපීම. ඒතර ඔය තෙරපීම යනදී අපි කතා කරන්නේ ඉටි මත තෙරපීම කියන ක්‍රියාවලිය. ඉටි මත තෙරපීම. ඊළඟට කතා කරනවා ආසවණය ගැන. ආසවණය. එතකොට මේ ආසවණය කොහොමද වෙන් කරගන්නේ? ඒතර මේ ආසවණය යටතේ අපි කතා කරනවා සරල ආසවණය, ඊළඟ කතා කරනවා හුමාලාසවණය, ඊළඟ කතා කරනවා භාගික ආසවණය. මෙන්න මේ ක්‍රම ටික තමයි අපි මුලින්ම කතා කරන්නේ නිස්සාරකයක් වෙන් කරගන්න හැටි. හරිද? ඒ කියන්නේ ද්විතීක පරිවෘත්තජයක් වෙන් කරගන්නේ කොහොමද කියන එක තමයි මුලින්ම කතා කරන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා කොහොමද ඒක අපි සංශුද්ධ ඵලයක් වෙන් කරගන්නේ කියන එක අවසානයේදී කතා කරනවා වර්ණලේඛ ශිල්ප ක්‍රම සහ ඊට පස්සේ වනස්පටිකීකරණය උර්ධෝපාතනය අසුරේ. හරිද? හරි. ඔක බලන්නකො. මෙහෙම තියෙනවා. කොහොම කුරුඳු කරාබු නැටි ඉඟුරු ආදී බොහෝ ශාක ඖෂධීය ගුණ සහිත වන අතර මෙම ශාක කොටස් ලෙඩ රෝග සුව කිරීම සඳහා අනාදිමත් කාලයේ සිට භාවිත කරයි.
නමුත් එම ශාකවල අඩංගු ඖෂධය වෙන්කර භාවිතා කිරීම වැදගත් වේ. එතකොට මේක ස්වභාවික ප්‍රභවයෙන් ද්විතීක පරිදි වෙන් කර ගැනීමේ ක්‍රම කීපේ ද්‍රාවකමකින් නිස්සාරණය තෙරපීම ආසවන. එතකොට තෙරපීම වලට අපි කතා කරන්නේ ඉටිමත තෙරපීම කියන ක්‍රියාවලිය. හරිද? එතකොට ඕකේ මුලින්ම අපි කතා කරන එක තමයි මෙන්න මේ ද්‍රාවක මගින් ද්විතීක පරිවෘතජ නිස්සාරණය කියන කොටස. ද්‍රාවක මගින් ද්විතීක පරිවෘතජ නිස්සාරණය කියන කොටස. එතකොට මේ ද්‍රාවක මගින් ද්විතීක පරිවෘතජ නිස්සාරණය කියන කොටස අපි කතා කරනවා පියවර 3ක් යටතේ. හරි? ද්‍රාවක මගින් ද්විතීක පරිවෘතජ නිස්සාරණය කියන කොටස කතා කරනවා පියවර 3ක් යටතේ. එකක් තමයි ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම. ස්වාභාවික ප්‍රභවය සකසා ගැනීම. ඊට පස්සේ සුදුසු ද්‍රාවක අවම පරිමාවක දිය කර ගැනීම. ඊළඟට සංයෝග වෙන් කිරීම. හරි. මම මෙතෙන්දී පළවෙනියටම කතා කරනවා ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම කියන කොටස. අපි මෙතෙන්දී මම උදාහරණයක් එක්ක කතා කරන් යන්නම්. ඒතකොට මේක තමයි අනික් වලත් පොදු වෙන්නේ. මම එක උදාහරණයකින් කතා කරන් යන්නම්. අපි කතා කරමු කරාබු නැටි වලින් යූජිනෝල් වෙන් කර ගැනීම කියන එක. කරාබු නැටි වලින් යූජිනෝල් වෙන් කර ගැනීම කියන ක්‍රියාවලිය කතා කරමු. හරි. ඕක තමයි දැන් කතා කරන් යන්නේ මම මෙතනින්. මෙතනින් තමයි පටන් ගන්න වැඩේ කරාබු නැටි වලින් යූජිනෝල් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය මම පටන් ගන්නවා. එතකොට දැන් මේකයි. අපි මේක වෙන් කරන්න යන්නේ හරිද? වෙන් කරන්න යන්නේ මෙන්න මේ ද්‍රාවක මගින් නිස්සාරණය කියන කොටසෙන් තමයි මේකෙදි මම වෙන් කරගන්න යන්නේ. එහෙම හිතමුකෝ. මෙන්න මේ ක්‍රමෙන් තමයි වෙන් කරගන්න යන්නේ. හරි. එහෙනම් මෙතන පළවෙනි එක තමයි ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම කියන කොටස. එහෙනම් මේ ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම කියලා කියන්නේ අපි මෙතෙන්දි ගන්න කරාබු නැටි ටික අපි නිකම්ම අර අදාළ ද්‍රාවකයත් එක්ක දිය කරන්නේ නැහැ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ ඔය කරාබු නැටි ටික හොඳට තලලා අඹර ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා තියෙනවනේ යූජිනෝල් අඩංගු ඔය මේ සගන්ධ තෙල් ග්‍රාන්ති. ඔය ග්‍රාන්ති පොඩි වෙලා ඒකේ තියෙන සගන්ධ තෙල් ටික එළියට එන්න තමයි අපි ඔය තලා ගන්න. ඔය වගේ තමයි දැන් හිතන්න කුරුඳු කොළ ආශ්‍රිතව කුරුඳු කොළ වලින් ගන්න යනවා. එහෙම නැත්නම් අපි හිතමු යුකැලිප්ටස් කොළ වලින් ගන්න යනවා යුකැලිප්ටස් තෙල්. හරිද? ඒතකොට ඒ වගේ. ඒතකොට දැන් මේකේදී යන කරාබුන ටික අරගෙන කරාබුන ටික මුලින්ම තලනවා. හරි. ඒතකොට මේ ද්‍රාවකමය නිස්සාරණය කියන යටතේ මොකද ගොඩක් දුරට නම් ඇත්තරම භාවිතා වෙන්නේ මේ හුමාලාසන කියන ක්‍රියාවලිය තමයි සගන් තෙල් නිස්සාරණයේදී භාවිතා වෙන්නේ. සගන් තෙල් නිස්සාරණයේදී භාවිතා වෙන්නේ හුමාලාසවණය කියන එක. එතකොට මෙතන අපට ගන්න පුළුවන් මම නිකන් දැන් උදාහරණයක් කියන්නේ කරාබු නැටි. එතකොට මේ කරාබු නැටි ගත්තාම පොදුවේ අපි කිව්වොත් මේකට කියන්න පුළුවන් ගන්න පත්‍ර මල් වෙන්න පුළුවන් මුල් වෙන්න පුළුවන් පොතු වෙන්න පුළුවන් ඕ මොනවා හරි කමන්නේ. පාත්‍ර වෙන්න පුළුවන් මල් වෙන්න පුළුවන් පොතු වෙන්න පුළුවන් මොනවා හරි කමන්නේ. ඒ ගන්න ස්වභාවික ප්‍රභවය අපි තලලා පොඩි කරලා ඒ වයේ තියෙන තෙල් ග්‍රන්ථි වලින් අර අදාළ තෙල් ටික එළියට එන විදිහ අපි සකසා ගන්න ඕනේ. හරි? තලලා පොඩි කරලා ඒ ටික හදා ගන්න ඕනේ. ඔන්න ඒක තමයි ඔය ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම කියලා කියන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ මෙන්න මේ කරුණ ගැන. සුදුසු ද්‍රාවක අවම පරිමාව දිය කර ගැනීම. ඔතන බලන්න මෙන්න මෙහෙම වචනයක් තියෙනවා. මොකද්ද? සුදුසු ද්‍රාවක. සුදුසු ද්‍රාවක. ඒ කියන්නේ නුසුදුසු ඒවාක් තියනවද? ඔව්. සුදුසු ද්‍රාවක කියලා කියන්නේ දැන් අපි ගන්න ස්වභාවික ප්‍රභවයේ තියෙන අපි අර වෙන් කරගන්න යන සංයෝගය තියෙනවනේ. උදාහරණයක් කරාබු නැටි වල නම් යූජිනෝල්. ඔය වගේ. අපි මේ වෙන් කරගන්න යන සංයෝගයේ ද්‍රවීයතාවය බලන්න ඕනේ. එයා ද්‍රවීයද? එයා මධ්‍යම ද්‍රවීයද? එයා නිර්ද්‍රවීයද? එහෙම බලන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම යූජිනෝල් කියන එක අපිට ද්‍රවීය ස්වභාවය සහ මධ්‍යම ද්‍රවීය ස්වභාවය කියන දෙකම තියෙනවා. ඒතකොට මේ යූජිනෝල් කියන එක අපිට යූජිනෝල් වෙන් කර ගන්නවා නම් අපිට පුළුවන් මේකට එතනෝල් භාවිත කරන්න. එතනෝල් කියන්නේ ද්‍රවීය දෙයක්. නමුත් එතනෝල් යූජිනෝල් ඇත්තරම ජලයේ දියුනේ නැති වුණාට
එතනෝල් කියන කාබනික ද්‍රාවකයේ දිය වෙනවා. ඒ වගේම අපට මධ්‍යම ද්‍රව්‍ය එකක් විදිහට ක්ලෝරෝෆෝම් භාවිතා කරන්න පුළුවන්. ක්ලෝරෝෆෝම් භාවිතා කරන්න පුළුවන්. ක්ලෝරෝෆෝම් භාවිතා කරන්න පුළුවන් යූජිනෝල් වෙන් කරගන්න මධ්‍යම ද්‍රව්‍ය එකක් විදිහට ක්ලෝරෝෆෝම් එහෙම නැත්නම් තමයි ඊතර භාවිතා කරන්න පුළුවන්. ක්ලෝරෝෆෝම් පුළුවන් ඊතර භාවිතා කරන්න පුළුවන්. ඊතර භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට මොකද්ද මේ ද්‍රවීයතාවය කියන්නේ? ද්‍රවීයතාවය. අපි කතා කරා ජෛවාණු පාඩමේදීත් කතා කරා විද්‍යුත් ඍණතාවය සම්බන්ධයෙන්. එතකොට මේ විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ යම්කිසි අණුවක යම්කිසි පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමට තියෙන හැකියාව. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි කෙනා Taman දෙසට පරමාණුවේ තියෙන අනෙක් ඉලෙක්ට්‍රෝන ඇද ගන්න. උදාහරණයක් අපි ගත්තොත් එම H2O අණුවක් ගත්තොත් H2O O තියෙනවා හයිඩ්‍රජන් තියෙනවා හයිඩ්‍රජන් තියෙනවා. එතකොට මේ හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය ධනාගයක් මෙයාගේ ඍණාගයක්නේ. විද්‍යුත් ඍණතාවය වැඩි. එහෙමනම් මේ හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පරමාණු දෙසට ඇද ගැනීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න සමව සාධාරණ විදිහට තියාගෙන ඉන්නේ නැහැ. මොකද මේගොල්ලෝ හදලා තියෙන්නේ සහසංයෝජ බන්ධනනේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගැනීමක් නේ කරලා තියෙන්නේ. ඒතකොට සහසංයෝජ බන්ධන හදනකොට එයාලා සාධාරණව හදාගන්නේ නැහැ. Taman දෙසට වැඩියෙන් ඇද ගන්නවා. ඒ කියන්නේ ඍණ දෙසට වැඩිපුර ඇද ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාගේ විද්‍යුත් ඍණතාවය ධනාගයක්. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය අඩුයි. මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. එහෙමනම් මේ හයිඩ්‍රජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසට ඇද ගැනීමක් මෙයාලා සිද්ධ කරගන්නවා. හරි. එහෙමනම් මෙන්න මේ වෙනස වැඩි නම් මෙන්න මේ විද්‍යුත් ඍණතාව වෙනස වැඩි නම් විද්‍යුත් ඍණතාව වෙනස වැඩි නම් එයා ද්‍රවීයයි. විද්‍යුත් ඍණතාව වෙනස වැඩි නම් අපි කියනක ද්‍රවීයයි. ඊළඟට මධ්‍යම ද්‍රවීය සහ නිර්ද්‍රවීය කියලා තියෙනවා ඒ අදාළ විදියට. හරි. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්නේ. මේ ද්‍රවීය ද්‍රාවක, මධ්‍යම ද්‍රවීය ද්‍රාවක සහ නිර්ද්‍රවීය ද්‍රාවක කියන කොටස් තුන අපි මේකට තෝරා ගන්න. සුදුසු ද්‍රාවකයක් කියලා කියන්නේ ද්‍රවීය වෙන්න ඕනේ. එහෙම නැත්නම් මධ්‍යම ද්‍රවීයද කියලා බලන්න ඕනේ. මධ්‍යම ද්‍රවීයද බලන්න ඕනේ. එහෙම නැත්නම් නිර්ද්‍රවීයද කියලා බලන්න ඕනේ. හරි. ද්‍රවීයද, මධ්‍යම ද්‍රවීයද, නිර්ද්‍රවීයද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපි ගන්න සංයෝගයේ ද්‍රවීයයි නම් ද්‍රවීය ද්‍රාවකයක් ගන්න ඕනේ. අපි ගන්න සංයෝගයේ මධ්‍යම ද්‍රවීය නම් මධ්‍යම ද්‍රව්‍ය ද්‍රාවකයක් ගන්න ඕනේ. ගන්න එක නිර්ද්‍රවීය නම් නිර්ද්‍රවීය ද්‍රාවකයක් ගන්න ඕනේ. හරි. ඔන්න ඔක තමයි ඔකෙන් කතා කරන්නේ. හරිද? එතකොට ඉස්සෙල්ලාම අපි ඔන්න ටික ලියාගමු. ඊට පස්සේ අපි කතා කරමු මිශ්‍ර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්. හරි. මෙහෙම තියෙනවා සුදුසු. ඔව්. මෙතන මුලින්ම තියෙනවා ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම කියන එක. ලියන්න එතන. ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම කියන එකට අදාළව ලියන්න. මාතෘකාව තියෙනවා ස්වභාවික ප්‍රභවය සකසා ගැනීම කියලා. ඒකට අදාළව ලියන්න. ශාක වලින් ලබා ගන්නා 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 පත්‍ර 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 පොතු පොතු මල් ආදී පොතු මල් ආදී අමුද්‍රව්‍ය කොටස් අමුද්‍රව්‍ය කොටස් අමුද්‍රව්‍ය කොටස් අමුද්‍රව්‍ය කොටස් අමුද්‍රව්‍ය කොටස් කුඩා කැබලි වලට කඩා කුඩා කැබලි වලට කඩා කුඩා කැබලි වලට කඩා කුඩා කැබලි වලට කඩා හොඳින් අමරා හොඳින් අමරා හොඳින් අමරා
දී නබරා එම ද්‍රව්‍යවල සාරය ලබා ගන්න. 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 හරි. ඒක එතනින් ඉවරයි. ඊළඟට තියෙනවා සුදුසු ද්‍රාවක තෝරා ගැනීම යටතේ බලන්න ස්වභාවික ප්‍රබෝල අඩංගු ජීව රසායනික සංයෝග විවිධ ද්‍රාවකවල දියවන බැවින් සුදුසු ද්‍රාවකයක් තෝරාගත යුතුය. ද්‍රාවකවල ද්‍රව්‍යතාව අනුව ඒවා ද්‍රවීය ද්‍රාවක මධ්‍යම ද්‍රවීය ද්‍රාවක එතන වෙන්න ඕනේ මධ්‍යම ද්‍රවීය ද්‍රාවක මධ්‍යම ද්‍රව්‍යතාව කියලා තියෙන්නේ මධ්‍යම ද්‍රවීය ද්‍රාවක හා නිර්ද්‍රවීය ද්‍රාවක ලෙස බෙදා දක්වයි. ලියන්නේ යටතේ පළවෙනි තරුව. එතන යටින් දාගමු තරුවක් දාලා ලියාගමු මෙහෙම. තරුවක් දාලා ලියාගමු. විද්‍යුත් ඍණතාවය අනුව විද්‍යුත් ඍණතාවය අනුව විද්‍යුත් ඍණතාවය අනුව විද්‍යුත් ඍණතාවය අනුව රසායනික බන්ධනයකදී රසායනික බන්ධනයකදී පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි. ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි. ආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි. ඊළඟ තරුව බන්ධනයක ඇති පරමාණු දෙකක විද්‍යුත් ඍණතාවයේ වෙනසක් තිබේ නම් විද්‍යුත් ඍණතාවයේ වෙනසක් තිබේ නම් ඉලෙක්ට්‍රෝන වඩාත් විද්‍යුත් ඍණ පරමාණුව දෙසට ඇදී ගොස් ද්‍රවීය බන්ධනයක් නිර්මාණය වේ. ද්‍රවීය බන්ධනයක් නිර්මාණය වේ. උදාහරණ ජල අණුව මෙන්න මේක අඳගන්න. ජල අණුව අඳගන්න. හරි නේද? ලියන්න ඊළඟට ඊට පල්ලෙහායි ද්‍රාවක වර්ග තුනකි. ද්‍රාවක වර්ග තුනකි. එක ද්‍රවීය ද්‍රාවක. පළවෙනි එක ද්‍රවීය ද්‍රාවක. යටතේ අපි ලියනවා. හරි ද්‍රාවක වර්ග 3යි. එක ද්‍රවීය ද්‍රාවක. ලියන්න යටතේ.
මෙම ද්‍රාවකවල මෙම ද්‍රාවකවල මෙම ද්‍රාවකවල පරමාණු අතර පරමාණු අතර පරමාණු අතර විද්‍යුත් ඍණතාවයේ විද්‍යුත් ඍණතාවයේ විද්‍යුත් ඍණතාවයේ සැලකිය යුතු වෙනසක් නිසා සැලකිය යුතු වෙනසක් නිසා සැලකිය යුතු වෙනසක් නිසා ඒවායේ ඉහළ ද්‍රව්‍යතාවයක් ඇත. ඉහළ ද්‍රව්‍යතාවයක් ඇත. ඉහළ ද්‍රව්‍යතාවයක් ඇත. උදාහරණ ජලය එතනෝල් ඇසිටෝන් අංක 2 මධ්‍යම ද්‍රවීය ද්‍රාවක. අංක 2 මධ්‍යම ද්‍රවීය ද්‍රාවක. මධ්‍යම ද්‍රවීය ද්‍රාවක ලියන්න මේවාට මේවාට අතරමැදි ද්‍රව්‍යතාවක් ඇත. අතරමැදි ද්‍රව්‍යතාවක් ඇත. අතරමැදි ද්‍රව්‍යතාවක් ඇත. අතරමැදි ද්‍රව්‍යතාවක් ඇත. එනම් ඒවාට යම් ප්‍රමාණයකට ද්‍රවීය සහ ද්‍රවීය නොවන ද්‍රව්‍ය සමග ද්‍රවීය නොවන ද්‍රව්‍ය සමග ද්‍රවීය නොවන ද්‍රව්‍ය සමග අන්තර් ක්‍රියා කළ හැක. ඒවායේ බොහෝ විට ද්‍රවීය ද්‍රාවකවල ද්‍රවීය නොවන ද්‍රව්‍යවල ද්‍රාව්‍යතාව වැඩි කරයි. ඒ කියන්නේ ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැති ද්‍රව්‍යවල දිය වෙන ගතිය වැඩි කරනවා කියලා කියන්නේ. හරි. ඒවා බොහෝ විට ද්‍රවීය ද්‍රාවකවල ද්‍රවීය නොවන ද්‍රව්‍යවල ද්‍රාව්‍යතාව වැඩි කරයි. උදාහරණ දාගන්න. ඩයිතයිල් ඊතර් කීටෝන ඒ කියන්නේ මේ ඇසිටෝන් හැර. හරි. ඇසිටෝන් හැර. ඇයි ඇසිටෝන් කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක්. එහෙනම් කීටෝන කාණ්ඩ අයිති ඇසිටෝන් නැතුව. ඇසිටෝන් හැර.
ඇසිටෝන් හැර ඊළඟ ක්ලෝරෝෆෝම් ඒක යටින් පොඩි තරුවක් දාලා ලියාගමු මෙහෙම. මේක යටින් පොඩි තරුවක් දාලා ලියාගන්න. මධ්‍යම ද්‍රවීය ද්‍රාවක යටින් තරුවක් දාලා ලියාගන්න. හරි. ලියන්න යටින් මෙහෙම තරුවක් දාලා. උදාහරණ ටික උදාහරණ තමයි ඩයිතයිල් ඊතර් ඩයිතයිල් ඊතර් ඩයිතයිල් ඊතර් ඩයිතයිල් ඊතර් ඊළඟ එක කීටෝන 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 වරහන් ඇතුලේ ඇසිටෝන් හැර ඇයි ඇසිටෝන් තමයි ද්‍රව්‍ය ද්‍රාවකයක් ඇසිටෝන් හැර ඊළඟ එක තුන්වෙනි එක ක්ලෝරෝෆෝම් වරහන් ඇතුලේ CHCl3 කලණි හරිද හරි ඊළඟට ලියන්න තරුවක් දාලා ලියන්න යූජිනෝල් හා යූජිනෝල් හා යූජිනෝල් හා යූජිනෝල් හා යූජිනෝල් හා යූජිනෝල් හා ඩයික්ලෝරෝමේතේන් 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 අපි මෙයාට කියනවා මෙතිල් ක්ලෝරයිඩ් කියලා නා මෙතිල් ක්ලෝරයිඩ් මෙතිල් ක්ලෝරයිඩ් මෙතිල් ක්ලෝරයිඩ් ඩයික්ලෝරෝමේතේන් වලට කියනවා මෙතිල් ක්ලෝරයිඩ් කියලා ඩයික්ලෝරෝමේතේන් මධ්‍යම ද්‍රවීය ද්‍රාවක බැවින් 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 යූජිනෝල් 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 ඩයික්ලෝරෝමේතේන් වලදී වේ ඩයික්ලෝරෝමේතේන් වලදී වේ
ඊළඟට 3 නිර්ද්‍රවීය ද්‍රාවක 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 ලියන්න මෙම ද්‍රාවකවලට මෙම ද්‍රාවකවලට මෙම ද්‍රාවකවලට මෙම ද්‍රාවකවලට අඩු ද්‍රවීයතාවක් ඇති හෝ අඩු ද්‍රවීයතාවක් ඇති හෝ අඩු ද්‍රවීයතාවක් ඇති හෝ අඩු ද්‍රවීයතාවක් කියන්නේ ඉතා අඩු ද්‍රවීයතාවක් අඩු ද්‍රවීයතාවක් ඇති හෝ ද්‍රවීයතාවක් නොමැති අතර ඒ කියන්නේ එක්ක අඩු ද්‍රවීයතාවක් තියෙනවා එහෙම නැත්නම් ද්‍රවීයතාවක් නැහැ හරි ද්‍රවීයතාවක් නොමැති අතර අයනික හෝ අයනික හෝ අයනික හෝ අධික ද්‍රවීය ද්‍රව්‍ය අධික ද්‍රවීය ද්‍රව්‍ය අධික ද්‍රවීය ද්‍රව්‍ය අධික ද්‍රවීය ද්‍රව්‍ය විසිරුවා හැරිය නොහැක 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 උදාහරණ හෙක්සේන් හෙක්සේන් C6H14යි හෙක්සේන් C6H14යි 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 ඊළඟ බෙන්සීන් 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 C6H6යි 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 ඊළඟට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 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 හරි ළමයි අද දවසේ අපි ඒතර ඔය ටික සාකච්ඡා කරා. ඒතර අපි හෙට දවසේ සොක්සෙට් නිස්සාරකයේ ඉඳන් ඉස්සරහට කතා කරන් යමු. පොඩ්ඩක් කාලගුණේ පොඩ්ඩක් අවුල්. මේ ඒත් දැන් ඊයේ කරන්න බැරි නිසා තමයි අද කරන්න ගත්තේ. හරිද අපිට එතකොට තව මේ පාඩම ඉවර කරන්න පුළුවන් දවස් කිහිපයක් යනකොට අපි හෙට දවසේ කියන්නේ කාලගුණේ යහපත් තත්ත්වයේ තිබුණොත් අපිට පුළුවන් ටිකක් වැඩිපුර කරගන්න. හරි අපි එන අදට ක්ලාස් එක මෙතනින් නවත්තමු. එතකොට දැන් ඊයේ දවසේ රෙකෝඩින් එක බලලා නැති අය තව ඉන්නවා. හරි. එතකොට අද රෙකෝඩින් එකක් තියෙනවා. රෙකෝඩින් ටික ගොඩ ගහගන්න නැතුව උතර බැලුවා නම් තමයි වඩාත් සාර්ථක වෙන්නේ නේද? හරි එහෙනම් අපි අදට ක්ලාස් එක මෙතනින් නවත්තමු. වෙන හැමෝටම අයබෝවන් good night විසරණයි ජය වේවා.